සුබ දවසක් හැමෝටම පාසල් කතික සහ නිවේදන වැඩමුළුව 145 කණ්ඩායමේ දැන් ආරම්භ වෙන්නේ 3 වෙනි සැසිය. ඉතින් ලොව තියෙන සුපිරිම ටැලන්ට් එක තමයි කතිකත්වය කියලා කියන්නේ. ඉතින් පුතේ දුවේ ඒ සුපිරිම ටැලන්ට් එක ඔයාගේ කරගන්නවා කියන්නේම ඔයාගේ ජීවිතේම ගොඩක් ලස්සන වෙනවා කියන එක. ඉතින් ඒ සුපිරිම ටැලන්ට් එක පුතාලේ කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න ලස්සන්ට බැබලෙන දරුවෙක් වෙන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. කාට හරි ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නකොට Zoom link එකෙන් ජොයින්ට් වෙන්න බැරි වුණොත් ඔයාලට අනිවාර්යයෙන්ම සර් රෙකෝඩින් දානවා. ප්‍රෝග්‍රෑම් එකෙන් ඉස්සරහට යනකොට යම් විදියකින් ඇහෙන්නේ නැතුව ගියොත් කලබල වෙන්න එපා. ඔයාලට පුළුවන්කම තියෙනවා රෙකෝඩින් එක බලන්න. අපි ඔන්ලයින් එකේ ඉද්දි පුංචි ගැටලු සමහර විට ඔබට එන්න පුළුවන්. ඒ ගැටලු වලට ඔයාලා ලස්සනට මුහුණ දෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන සුවිශේෂී බව තමයි අනිවාර්යයෙන්ම ඔයාලට රෙකෝඩින් එක හම්බ වෙනවා. රයිට්. ඉතින් මූලික දවස් දෙකෙන් පස්සේ අද අපි මුණ ගැහිලා ඊට පස්සේ දිගටම ට්‍රේනින් වෙන්නේ ඉරිදට. හැබැයි එකපාරටම ඉරිදට දාන්න නැතුව ඔයාලව අද ගෙන්නගෙන ඉරිදට දාන්නේ. එතකොට පුතාලා ඉරිද ප්‍රෝග්‍රෑම් එකට එන්නේ මාර විශ්වාසයකින්. එතන මොනවද වෙන්නේ කියලා ඔයාලා සුපිරියටම දන්නවා. ඉතින් කතික කියන්නේ එකක්. නිවේදන කියන්නේ එකක්. කතිකේ නිවේදකෙක් වෙනවා. නිවේදකේ කතිකයෙක් වෙනවා. ඇයි ඒ? නිවේදන කරන්න කතික හැකියාව තියෙන්න ඕන. දැනුම තියෙන්න ඕන. කතිකයෙක් වෙන්න ඒ දැනුම තියෙන්න ඕන. ඒ නිසා ඔයාලා හොඳට යාළුවෙක් එක්ක කතා කරන්නත් තරුණ පුතා ට්‍රේනින් තියෙන්න ඕනේ. ඉසිරිදුව කවදා හරි ඔයා ඉගෙනගෙන ඉහළට ගියාපුවාම ඒ තැන්වල තියෙන ප්‍රසන්ටේෂන් ඔයා දැනගත්ත දේ කියන්න ඕනේ. ඉතින් අද දවසේ ප්‍රෝග්‍රෑම් එකකින් ඉස්සරහට යනකොට අපේ දෙමව්පියෝ දරුවෝ ටිකක් අවධානයෙන් ඉන්න. මොකද ඉරිදා ප්‍රෝග්‍රෑම් එකට එන්න කලින් අද තමයි දැනගන්නේ මොනවද වෙන්නේ කියලා. ගොඩක් දේවල් දැනගන්නවා. එතකොට විශේෂයෙන්ම අපේ දුල පුතාලා මතක තියාගන්න පුළුවන් හැම කෙනෙක්ම දැන් වීඩියෝ ඔන් කරගන්න. 100 ගාණක් ඉන්නවා මේ මුදලවත් ගෙවලා ප්‍රෝග්‍රෑම් එකට එන්න බැරි කට්ටිය. ඒ තියෙද්දි ඔයාලගේ අම්මා තාත්තා පුළුවන්කමකට නෙමෙයි කල යුතු නිසා ඔයාලා වෙනුවෙන් මුදල් බැදලා අද ප්‍රෝග්‍රෑම් එකේ තියලා තියෙනවා. එතකොට අම්මා තාත්තට ආදරේ දුල පුතාලා පුළුවන්කමක් තියෙනවා නම් වීඩියෝ ඔන් කරගෙන ඉන්න. සමහර අයට විශේෂ හේතු තියෙන්න පුළුවන්. මම එයාට මුකුත් කියන්නේ නැහැ. විශේෂ හේතුවක් නැතිනම් අනිවාර්යයෙන්ම වීඩියෝ ඔන් කරගෙන ලස්සන්ට ප්‍රෝග්‍රෑම් එකේ ඉඳගෙන ඉන්න. මම වීඩියෝ ඔන් කරන්න එක බල කරේ නැහැ. මොකක් හරි වෙන හේතුවක් නම් ප්‍රශ්නයක් නැහැ. කාර් එක යනවා නම් හරි එහෙමනම් ගැටලුවක් නැහැ. එහෙම නැති හැම කෙනෙක්ම වීඩියෝ ඔන් කරගන්න. ඒ වගේම ගෙදර සල්ලි ගහක් තියෙනවා නම් ඒත් වීඩියෝ ඔෆ් කරන් ඉන්න. දැන් ඔයාලගේ ගෙදර සල්ලි ගස් තියෙනවද? අම ගස් වගේ ඔයාලගේ අම්මා තාත්තා සල්ලි කරන්නේ ගහක ඉන්නම් හැංගිලා ඉන්න. එහෙම ගහක් නැත්තම් ට්‍රේනින් වල ලස්සන්ට ඉන්න. ඔන්න සර් කියන දේ තේරුම් ගන්න. හරි අම්මා තාත්තා ගැන හිතලා ට්‍රේනින් වලින් යන්න. මොකද අපි ඉන්නේ මේ ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එක. ඒකේ හොඳම දේ තමයි ලස්සන්ට වයින් එක. මට ඔයාලා ඉන්නවා පේනවා. තැන් ගොඩකින් පේනවා. මේ ඉස්සරහෙන් පේනවා. මෙහෙම හැරුණොත් සර්ගේ ස්මාර්ට් බෝඩ් එකේ ඉන්නවා. එතන සර්ට පුළුවන් ඔයාලව ස්මාර්ට් බෝඩ් එකෙන් එහාට යවලා බලන්න. මේ ඉන්නේ සෙට් එකක්ම. ඒ කට්ටිය විවිධ හේතු නිසා වීඩියෝ ඔන් කරගන්න බැරි ප්‍රශ්න තියෙනවා. සමහරවිට මේ වෙලාවගේ මයික් වීඩියෝ එක ඔන් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි යලිත් කියනවා පුළුවන් නම් වීඩියෝ ඔන් කරගන්න දෙපාර හිතන්න එපා ඔන් කරගෙන ලස්සන්ට ඉඳගෙන ඉන්න. ලස්සනට ඉඳගෙන ඉන්න. රයිට්. මතකද? පළවෙනි දවස
ලස්සන කතාවක ආරම්භයක් ගත්තා. රයිට් කරමු. දහසක් දෙනා සිටිනා සභ මැද්දේ අකුරු උගත් අයමයි පරසිද්දේ. අකුරු නොදත් අය ගොන් වැනි බැද්දේ. උගත මනා දේමයි තමලද්දේ. එසේනම් ඉගෙනීමේ අගය පිළිබඳව ඔබේ මතකය අවදි කිරීමට දෙන්න මටත් අවසර. නියමයි. ගොඩ දෙනෙක් ඒවක් කරා. කරා කියන්න ඔයා ගොඩ. දෙවෙනි දවසේ ලස්සන කතාවක් තිබුණා. මතකද? කරමු. පාට සුවඳ. පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ කීකරු හොඳ ළමයාගේ කවුරු පවසතියාගේ ඇස් මහින්ද හිමියන් හොඳ ළමයා කවි පන්තියෙන් එසේ පැවසුවා. එසේනම් ළමා පරපුර පිළිබඳව ඔබේ මතකය අවදි කිරීමට දෙන්න මටත් අවසර. පුංචි ළමයි මල් වගේ කියලා කියමනක් තියෙනවා. මල් වත්තක ඇති සමහර මල් ලස්සනයි. තවත් සමහර මල් සුවඳයි. පුංචි අපිත් ඒ වගේ. පුංචි අපෙන් හමන සුවඳ ගුණදහමේ සුවඳයි. මතකද? රයිට්. පාට සුවඳ එක වගේ. සම්පූර්ණ කතාවම කොලේ බලන්න නැතුව කරන්න පුළුවන් අය හෑන්ඩ් රේස් කරන්න. අවස්ථාව දෙනවා. පාට සුවඳ එක වගේ. කතාව කොලේ බලන්න නැතුව ලස්සනට මතකෙන් කරන්න පුළුවන් අය හෑන්ඩ් රේස් කරන්න. රයිට්. චනුකි දුව. රයිට් පටන් ගමු. ලස්සනට කැමරාවට ඉන්න. ඔන්න. කොලේ බලන්න නැතුව මුළු ඔක්කොම කරන්න ඕනේ. රයිට් කරමු. මයික් ඔන් කරලා පටන් ගන්න. මයික් ඔන් කරලා පටන් ගන්න. රයිට්. මයික් ඔන් වෙන්නේ නැහැ. එහෙනම් මම යනවා කෑගල්ලේ ගිහාරාදුව. රයිට් කරමු. පාට සුවඳ එක වගේ. පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ. රයිට්. නියමයි. එක්කෙනෙක් කරන්න ඕනේ. දෙන්නෙක් කතාවක් කරන්න බෑනේ. හරිද? මම ඒගාවට ගන්න එක එක්කෙනා කරන්නේ. හරි? දෙන්නෙක් එකපාර කතා පවත්වන්න බෑනේ. එක්කෙනෙක් කරලා ඒගාවට තමයි කරන්නේ. රයිට්. කෑගල්ලේ ගිහාරාදුව කරමු. කෑගල්ලේ ගිහාරාදුව. පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ. ඒක කියන්න නෙවෙයි කිව්වේ. මුළු කතාවම මුළු කතාවම කරන්න පුළුවන් අයට විතරයි හෑන්ඩ් රේස් කරන්න කිව්වේ. අර තියෙන්නේ PDF එකේ සම්පූර්ණ කතාව. පුතාට තේරුම් නැද්ද බැටියෝ? හරි? ඒක තමයි කරන්න කිව්වේ. පාට ඒක කියන්න පුළුවන් නේ. ප්‍රැක්ටිස් කරන්න බලමු ඉසිරිදුව. රයිට් ඉසිරිදුව. පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ කීකරු පොඩි ළමයාගේ කවුරුත් පවසතියගේ එස් මහින්ද හිමියන් හොඳ ළමයා කවි පන්තියෙන් එසේ පැවසුවා. එසේ නම් ළමා පරපුර පිළිබඳ ඔබ රයිට්. කොතා පිටිපස්සට යන්න ඕනේ. ඔළුව කැපෙන්න බෑ. නීට් එකට ඉන්න ඔන්න ඉරිදාපුව වෙන දේ මම කියන්නේ. ඉරිදා මං කතා කරන්න අවස්ථාව දෙනවා. ඒතකොට ලස්සනට කැමරාවට හිටිය නැත්නම් කතාව කරන්න දෙන්නේ නැහැ. නීට් වෙන්න ඕනේ. ෆුල් රිලැක්ස් වෙන්න ඕනේ. බලමු චනුෂිදුව බලමු චනුෂිදුව කතාව කරන්න කොහොමද කියලා. පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ කීකරු පොඩි ළමයාගේ කවුරුත් පවසතියගේ ඇස් මහින්ද හිමියන් හොඳ ළමයා කවි පන්තියේ එසේ පැවසුවා. එසේ නම් ළමා වර්ග පිළිබඳ ඔබේ මතකය අවදි කිරීමට දෙන්න මටත් අවසර. පුංචි ළමයි මල් වගේ කියලා කියමනක් තියෙනවා. මල් වත්තක සමහර මල් ලස්සනයි. තවත් සමහර මල් සුවඳයි. පුංචි අපිත් ඒ වගේ. පුංචි අපෙන් හමන සුවඳ ගුණදහමේ සුවඳයි. ඉතින් අපිත් අපේ ගුණදහමේ සුවඳින් මුල්ලුවම සුවපත් කරමින් ආශිර්වාද කෙරෙන මා ඔබෙන් සමුගන්නවා. සවන් පත්‍යමු කළ ඔබ සමට ස්තුතියි. ගොඩක් හොඳින් ලස්සන රසන් කරා. තව අත්ගැනීම් කන්ට්‍රෝල් කරගමු. අපේ අම්මලා තාත්තලා කතා කරද්දී ඉස්සරහෙන් කොළ එහෙම තියාගන්න දෙන්න එපා. නරක පුරුද්දක් එහෙම පුරුදු කරොත් ඉවරම ඉවරයි. ස්ක්‍රීන් ෂෙයා කරන්න එපා. නිදහසේ කතා කරන්න දෙන්න. හොඳට සර්ට අයි කන්ටැක්ට් වලින් හොයන්න පුළුවන්. හරි එහෙනම් හොඳට ජවය දෙන්න. රයිට්. ඉතින්
ඔන්න පළවෙනි ඉල්ලීම ලියාගන්න හැමෝම කොලේක ඔන්න අද ට්‍රේනින් වෙන ගමන් ගොඩක් දේවල් දැනගන්න යන්නේ රයිට් කොලේක ලියාගන්න හැමෝම කොලයක් පුතාලා ගන්න අතට හැමෝම කොලයක් ගන්න අතට හරි ඔයාලා වීඩියෝ එහෙම ඔන් කරන් ඉල්ලීම් කරොත් තමයි සර් අවස්ථා දෙන්නේ වීඩියෝ ඔෆ් කරන් හෑන්ඩ් රේස් කර අවස්ථා හම්බෙන්නේ නැහැ ඉරිදර ආපුවම වෙන දේ මම මේ කියන්නේ රයිට් හරි උඩින්ම දිනේ දාන්න 20යි 25 හතරවෙනි මාසේ 4 චූටි පුතා දුවලාගේ අපේ අම්මලා තාත්තලා ලියා ගන්න 20යි 25 4යි 4 ලියා ගන්න කතික සංචිතය කියලා කතික සංචිතය කතික සංචිතය කතික සංචිතය right අංක 1 කියලා ලියා ගන්න අංක 1 සතියේ කතාව සතියේ කතාව ඒ සතිය තුල සතියේ කතාව නම් කියන්න පුළුවන් ද ඇහුන්නේ සතියේ කතාව ඒ සතිය තුල සතියේ කතාව ඒ සතිය තුල හොඳින් පාඩම් කර නිම කරන්න සතියේ කතාව ඒ සතිය තුල හොඳින් පාඩම් කර නිම කරන්න දැන් මේ වෙනකොට ඔයාලට PDF 3ක් දීලා තියෙනවා ඒ තුනම ඉවර කරගන්න ඕනේ ඉරිදා වෙද්දී ඉවර කරගන්න හරි ඉරිදා එහෙම ඉවර කරගන්නව මාර ජොලිය දැන් පාටිසෝන් එක වගේ කතාව සම්පූර්ණයෙන් කරගන්න බැරි ගොඩ ඉන්නවනේ ඒතර දැනුම නැහැ ඒතර හොඳ කතිකයක් වෙන්නේ නැහැ තරුවක් දාලා ලියා ගන්න ඊට යටින් මේ වන විට PDF 3ක් ලබා දී ඇත මේ වන විට PDF 3ක් ලබා දී ඇත ඔන්න PDF 3ක් තියෙනවා ඒ PDF 3 නැත්නම් කලබල වෙන්න එපා පුතාලා ඒ PDF 3ම අද රෑමන් ආය ඔයාගේ අලුත් ගෲප් එකට දානවා අලුත් ගෲප් එක තමයි 145 voice to voice කියන ගෲප් එක රයිට් ලියාගන්න අංක 2 අංක 1 ලියාගත්තා නේද මොනවා හරි බැරි වුණොත් කලබල වෙන්න එපා සර් රෙකෝඩින් එක දානවා අර ඉස්කෝලේ වගේ ඉස්කෝලේ Zoom එකේ හිටියා වගේ මැදින් අපි කියන්නේ සර් මට ඇහුන්නේ දැන් බය වෙන්න එපා රෙකෝඩින් දානවා චනුෂිදුව ඇහුන්නේ නැත්නම් රෙකෝඩින් බලන්න පුළුවන් බය වෙන්න එපා හරිද වෙලාවට රෙකෝඩින් දාන්නේ නේද ඒක ෂුවර්මයි අනිවාර්යෙන් රෙකෝඩින් එක සර් දානවා හරි රයිට් අංක 2 ලියගන්න ඔබ දැන් ඉන්න ගෲප් එකේ නම ලියගන්න ඔබ එහෙම ලියගන්න දැන් සිටින ගෲප් එකේ නම ඔබ දැන් සිටින ගෲප් එකේ නම ඔබ දැන් සිටින ගෲප් එකේ නම 145 ඉරි කෑල්ලක් voice to voice වාගේ දැන් ඉන්න ගෲප් එකට අපි නමක් දාලා තියෙනවා ඒකේ තියෙන්නේ
145 ඉරි කෑල්ලක් මේකට තමයි දැන් විස්තර ඔක්කොම එන්නේ. හරි. voice to voice තව කෑල්ලක් මේකේ තියෙනවා. ඒකත් ලියලම තියාගන්නද. එතකොට මේක තමයි ඔයයි group එක දැන් ඈ. ඔයාලා 145 කණ්ඩායම 145 තමයි පුතාලා ඉන්නේ. ඒකේ තව තියෙනවා දාලා කතික සංචිතය කියලා. ඒකේ තියෙනවා කතික සංචිතය කියලා. ඔන්න මොනවා හරි පේන්නේ නැත්නම් සර් ටයිප් කරලාම දෙනවා ඈ. හරි. අද තමයි දවස් අද හොඳට ගැටලු තියෙනවා නම් විසඳන් යන්න. ඔය group එකේ නම තමයි 145 ඉරි කෑල්ලක් voice to voice කතික සංචිතය. ඔන්න ඒක තමයි පුතාලාගේ group එක. හරි? right. ඊට පස්සේ අද ට්‍රේනින් වලින් පස්සේ ඔයාලා හැමෝම මුණ ගැහෙන දවස තමයි ඉරිදා. ලියගන්න. අංක 3. number 3. නැවත අපි හමුවන්නේ ඉරිදා දිනවල පමණි. ලියගන්න. number 3. අනිවාර්යෙන් ලියගන්න. නැත්තම් ඉතින් විකාරයෙන් ඉන්නේ. දවසකින් අමතක වෙනවා. අනිවාර්යෙන් කොලේක පුතා ලියා ගන්න. ඔයාලා අකුරු ලියන්න බැරි නම් අම්මා හෝ තාත්තට එන්න කියන්න දුවගෙන. එහෙමත් පාරසයන් නැත්නම් රෙකෝඩින් එක බලන්න ඕන ආයසරයක්. නැවත අපුහම වන්නේ ඉරිදා දින පමණි. ඉරිදා එනකොට කැමති අයට එන්න පුළුවන් ඉරිදා උදේ 10ට. දහම් පාසල් එහෙම යන්නේ නැත්නම් ඉරිදා උදේ 10ට එන්න. දහම් පාසල් එහෙම යන අය ඉරිදා සවස 2ට එන්නේ. හවස 2 කණ්ඩායමට එන්නේ. එහෙමත් නැත්නම් ඒ දෙකටම එන්න බැරි නම් ඉරිදා හවස 7ට එන්නේ. සම්පූර්ණයෙන්ම ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ Zoom වලින්. එතකොට වහින්න පුළුවන්, අකුණු ගහන්න පුළුවන්, පවර් කට් එන්න පුළුවන්. කවුරුවත් බය වෙන්න එපා. හැම සතියෙම ඔයාගේ group එක මේ තියෙන 145 ඉරි කෑල්ලක් voice to voice කතික සංචිතය. ඔය හවස ආපු කට්ටියව මම ඒකට join කරනවා. හරි? ඒ group එකට මම පුතාලව විස්තර ටික දානවා. ඒ group එකට recording එක දානවා. right. හරි. දැන් ඔන්න දවසේ අපි ඉස්සරහට යද්දී training වෙන ගමන් ඉස්සරහට යන්නේ. සර් පොඩි දේවල් training කරනවා අද දවසේ. මෙතෙක් වෙලා කියපු දේවල් ගැන ආය හම්බ වෙන්නේ ඉරිදට සතියේ මේ වෙදි PDF 3ක් සර් දාලා තියෙනවා. තුනේම print out ගන්න ඕනේ. හරි? මොනවා හරි දෙයක් අහන්න තියෙනවා නම් hand raise කරලා අහන්න. ඒ කියපු දේවල් ගැන මොනවා හරි දෙයක් අහන්න තියෙනවා නම් hand raise කරලා අහන්න. දරුවන්ටත් අහන්න පුළුවන්, දෙමාපියන්ටත් පුළුවන්. මොනවා හරි ගැටලු එහෙම තියෙනවා නම් ඒ කියපු දේවල් ගැන අහන්න. එහෙනම් ගැටලුවක් නැහැනේ. සයනවා ඒ ගාව දේ පුතාලට කියන්න. ඔයාලා හොඳ කතිකයෝ වෙන්න. හොඳ කතිකයෝ වෙනකොට අපි ඉරිදා එනකොට ඉරිදා සංචිතයට එනකොට පුතාලගේ නම රීනේම් කරගන්න මෙන්න මේ ක්‍රමයට. නමයි දිස්ත්‍රික්කේ විතරයි. ඔයාගේ Zoom එකේ නම කෙටියෙන් අංක මුකුත් දාන්නේ ආය. වයස දාන්නෙත් නැහැ. හොඳට බලාගත්තද? right. නවිදු කොළඹ. නවිදු ඉරි කෑල්ලක් කොළඹ. එච්චරයි දාන්න. right. පුළුවන් හැමෝම දැන් නම හදාගන්න. ඔයාගේ නමේ පොඩි කෑල්ලයි ඉතුරු ඔක්කොම අයින් කරන්න දිස්ත්‍රික්කේ. ගෙදර දෙන්නෙක් ඉන්නවනම් නම් දෙක එක නමක් දැම්ම හරස් ඉරක් ගැහුවා අනිත් නම දැම්ම දිස්ත්‍රික්කේ. right. පුළුවන් හැමෝම නම මේ විදිහට හදන්න. කොහොමද නම රීනේම් කරන්නේ? මොකද සර් එදාට ගන්න ඒ ක්‍රමයට. නම රීනේම් කරන්නේ කොහොමද? පුතාලගේ Zoom එකේ යට තියෙනවා participation කියලා. participation කියලා තියෙනවා. දැක්කද? ඒක ක්ලික් කරපුවාම
පාටිසිපේෂන් ක්ලික් කරපුවාම උඩම තියෙනවා ඔයාගේ නම. chat box එකට නම දාන්න එහෙම නෙමෙයි කිව්වේ. හරි. උඩම තියෙනවා පුතාගේ නම. ඊට පස්සේ ඒකේ තියෙනවා වීඩියෝ වගේ එකක් 33ක් තියෙනවා. ඒකට ගියාපුවාම යටම තියෙනවා රීනේම්. කොළඹ නවිදු පුතා මුකුත් අහන්න තියනවද ඔයාට? හෑන්ඩ් රේස් කරන් ඉන්නේ. රයිට් අහන්න. මම මයික් ඔන් කරන්න පහසුකම් දෙනවා. හරි. නෑ නිකන් ඉරිදාපුවම කවුරුවත් හෑන්ඩ් රේස් කරන් ඉන්න එපා. කෝ ගිහාරදුව කෝ මැද ඉරි කෑල්ල නෑ. ගිහාරා ඉරි කෑල්ලක් කෑගල්ල. හදන්න පුතේ. විනිදුදුව විනිදු අමාෂා නම දිග වැඩි. විනුදි ඉරි කෑල්ලක් අර අංක ඔක්කොම අයින් කරන්න. පුළුවන් අය දැන් try කරන්නකෝ. නැත්තම් ඉරිදර කවුරුත් කියලා දෙන්නේ නෑනේ සර් නේ කියලා දෙන්නේ. අර යට තියෙනවා participations කියලා. දැක්කද? ඒක ක්ලික් කරන්නකෝ. ඒක ක්ලික් කරපුවාම උඩම තියෙනවා පුතාලගේ නම. ඒකේ අගට යන්නකෝ. අගට යනකොට 33ක් චූටි තියෙනවා. ඒකේ යට තියෙනවා රීනේම්. ඒකට ගියාම නම රීනේම් කරන්න පුළුවන්. තරුණ පුතාලා නම රීනේම් කරන්න කවුරුත් නැද්ද? right. දැන් උන ගොඩ දෙනෙක් නියමයි ඈ. හරි. අපි ඔන්ලයින් පුතේ ඉන්නේ මට ඉක්මනින් ඔයාලා ගන්න තියෙනවා. දෙව්මිදුවගේ නම රීනේම් කර කවුරුත් නැද්ද? දෙව්මිදුවගේ අංක එහෙම දාලා දැන් සර් දැන් කියන අංක එපා. නමයි දිස්ත්‍රික්කේ විතරයි. කො චණිකදුවලගේ දිස්ත්‍රික්කේ නැද්ද? right. ඔයාගේ දිස්ත්‍රික්කේ මොකක්ද කියලා අහන්න අම්මලා තාත්තලාගෙන්. තුන් දෙනෙක් ඉන්නවා නම් තුන දැම්ම දිස්ත්‍රික්කේ දැම්ම. කෙටියෙන් නම් ගන්න. මෙනලිදුව කලම්බෝල මෙනලිදුවගේ නමේ 145 කෙනෙක් අයින් කරන්න. මෙනලි ඉරිකෑල්ලක් කලම්බෝ. හේතුසරාදුව හේතුසරා ඉරිකෑල්ලක් රත්නපුර. තනුකිදුව තනුකි හිමද්‍යානේ මේ තනුකි ඉරිකෑල්ලක් දිස්ත්‍රික්කේ. right. ඔන්න පුරුදු වෙමු. තබුත්තේගම කියලා දිස්ත්‍රික්කයක් ලංකාවේ නෑනේ පුතේ. right. බලන්න අහන්න ඔය ගෙදරින් දිස්ත්‍රික්කේ මොකක්ද අහන්නකො. එතන කියලා දෙයි පුතාලට. හරි? right. ඔන්න ප්‍රෝග්‍රෑම් එකට එනකොට ඔයාලා ලස්සන්ට ඉරිදට එන්නේ. හරි? ඉරිදා ආය මොනවා කිව්වත් නම හදන්නේ ඒ ක්‍රමයට. ලියා ගන්න ඔයගේ පොතේ කොලේ ලියා ගන්න. right. ලියා ගන්න. මෙන්න අපි ෆෝන් නම්බර් දෙකයි භාවිතා කරන්නේ. පළවෙනි අංකේ තමයි ලියා ගන්න. ඔන්න ඔයාගේ ෆෝන් එකේ මේ නම්බර්ස් දෙක වෙන් කරලා තියා ගන්නවා. 0.77යි 16යි 14යි 7යි 6යි 5 ලියා ගන්න. 0.77යි 16යි 14යි 7යි 6යි 5. ඒක අපි නම් කරන්නේ මේ උඩ තියෙන්නේ voice to voice competition කියලා ලියා ගන්න. voice to voice competition නැත්තම් කෙටියෙන් ගන්න competition කියලා. මේක අපි තරඟ 4ක් තියෙනවා. තරඟ 4ටම අදාළ වීඩියෝස් එවන්නේ මේ අංකෙට විතරයි. වෙනම් කිසි දෙයක් මේකෙන් ඉල්ලන්නේ නැහැ. වෙන කිසිම දෙයක් පුතාලා ඉල්ලන්නේ නැහැ. තරඟ 4 වීඩියෝස් විතරමයි මේ අංකෙට එවන්නේ. හොඳට පුතේ ලියා ගන්න. සමහර දෙමාපියෝ ලියා ගන්න තුනම එයාට පණිවිඩය අනිත් පැත්තට එන්නේ නැහැ. voice to voice competition. ඒගාට පුතාලා ලියා ගන්න මෙන්න මේ අංකය. 0.77යි 962යි 7යි 1යි 2යි 3. බිඳුව චුටු චුටු දොලා ආයසරයක් රෙකෝඩින් හරි බලන්න ඕනේ. 0.77යි 962යි 7යි 1යි 2යි 3. එකයි දෙකයි තුන.
ඒක නම් කරන්න voice to voice common කියලා. අනිත් සියලුම දේවල් ලෙවන්නේ මේකට. voice to voice common. right. ඔන්න සර් දැන් කරුණු 4ක් කිව්වා. මුලින්ම කිව්වා සතියේ PDF එක කරලා එවන්න කිව්වා. මේ වෙද්දි PDF සර් කීයක් දීලා තියනවද? 3යි. ඒ 3ම print out ගන්න. ඒ 3ම print out ගන්න. දෙවනුව කිව්වා ඉරිදට එන්න කිව්වා. වෙලාවල් 3ක් තියෙනවා. කැමති වෙලාවකට එන්න කිව්වා. තුන්වෙනුව කිව්වා නම රීනේම් කරගන්නේ කොහොමද? නම ඉරිකැලක් දිස්ත්‍රික්ක කිව්වා. තරුණ පුතා. හරිද? හතරවෙනුව කිව්වා දුරකථන අංක දෙකක් සර්ගේ තියෙනවා. එකක් competition අනික මොකද්ද? common. Right everyone? Happiness. කොහොමුනේ පෙන්නන්න සතුට? Sadness. දුක දුක. Disgust. Yeah, පිළිකුල. Happiness. Sadness. Disgust. Surprise. විස්මය. කෝ මෙතිල පුතා. කන්නා නියමයි. Happiness. Action ගන්න. Sadness. Disgust. ඊයනේ අබගෙඩිය පණුව පිරීලා. Disgust. Surprise. Contempt. Contempt. ඒ කියන්නේ ගණන් ගන්නෙ නෑ. අපි නම් සර් කීවට ප්‍රැක්ටිස් කරයි. අපි හැංගිලා ඉන්න වීඩියෝ නම් ඔන් කරගන්න. අම්මා කීවට මං කතිකෙක් වෙන්නේ නෑ. අපි හැමදාම හැංගිලා ඉන්නේ. Contempt. Contempt. Happiness. Sadness. Disgust. Surprise. Contempt. Anger. Tarha. Anger. Fear. Baya. Anger. Fear. Right. අපි පොත් දෙකක් පාවිච්චි කරනවා. ලියගන්න number 5. Number 5. පොත් දෙකයි. Number 5. ඔයාලා පොත් දෙකක් ගන්න ඕනේ. ඒ පොත් දෙකෙන් එක පොතක් පිටු 40 CR පොතයි. ලියගන්න. එකක් පිටු 40 CR පොත් එකයි. එක පිටු 40 CR පොතක්. ඔන් ඈ. right? Excuse me, sir. right. ඉන්න මං පුතාට අහන්න අවස්ථාව දෙනවා ඈ. හරි. පිටු 40 CR පොතයි. එකෙන් පස්වන්න ගැටලුවක් තිබොත් අහන්න පුළුවන් ඈ. හරි. පිටු 40 CR පොත ඒක දික්රූද කොටරූද ගැටලුවක් නෑ. හරි. ඒක නීට් එකට ඒකට පිට කවර දාලා අපි පොත හඳුන්වනවා, නමක් දානවා. ඒ පොතට අපි කියනවා කතික විද්‍යා කියලා. පිටු 40 CR පොතේ නම තමයි ලොකු අකුරෙන් ලස්සනට ගන්න කතික විද්‍යා කියලා. ඔන්න ඒකේ නම. හරි. කතික විද්‍යා. ඒ පිටු 40 CR පොතේ තමයි පුතාලා ගොඩාක් දේවල්. හරි. ගොඩ දේවල් දැනගන්නවා. ඒ තරමට මේ පොත වැදගත්. ඔයාගේ දැනුම තියෙන්නේ පොතේ. සෑම PDF එකම print out අරගෙන මේ පොතේ අලවන්න. දැන් PDF 3ක් මන් දුන්නානේ පුතාලට.
ඒ PDF තුනම අලවන්න ඕනේ print out අරන් CR පොතේ. තැන් වල print out තියාගන්නේ නැහැ. දෙවෙනි පොත තමයි ගන්න දෙවෙනි පොත ඒකත් පිටු 40 අපි ඒකත් ගමු CR පොතක්ම right පිටු 40 තව CR පොතක් අපි ගන්නවා ඒගාව CR පොතේ නම තමයි ගන්න සක්ක ඒ පොතේ නම සක්ක සක්ක කියලා කියන්නේ පුතේ අපේ කතා ලස්සන කරන්නේ සක්කවලින් ලස්සන වාක්‍ය ලස්සන ප්‍රකාශන ඒ සක්කවල තියෙන right ඔන්න ඒ පොත් දෙක ඔන්න ඒ පොත් දෙක right අර අපේ දුවකට මොකක් හරි අහන්න තිබ්බ නේද මයික් ඔන් කරලා අහන්න excuse me sir අහන්න දැන් sir අපි මේ ඉරිදත් වෙන්න ඕනේද ඔව් දැන් අද දවස මොකක්ද අද දවස සිකුරාදා ඔය කට්ටිය හෙට නෙමේ අනිද්දා ඉඳන් මේ මාසේ ඉවර වෙනකම්ම ට්‍රේනින් වෙනවා ඉරිදට හරි ඒ කියන්නේ හැමෝම අද ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ මේ ළඟම එන ඉරිදා ඉන්නවා ට්‍රේනින් ඇවිල්ලා පැහැදිලි නේද right හරි එතකොට ඔයාලා හැමෝම හොඳින්ම ට්‍රේනින් වෙන්න ආවට ගියවර නෙමෙයි සුපිරියට ට්‍රේනින් වෙන්න සුපිරියට ට්‍රේනින් වෙනකොට සර් අද දවසේ ඉරිදා ආපුවම කරන දේවල් කරවලා පෙන්නනවා හරි ඉරිදේනේව කරලා පෙන්නනවා ඒ අතර වැදගත් දේවල් ලියා ගන්නවා මොකද්ද අංක 1ට ලිව්වේ සතියේ PDF එක print out කරන් පුහුණු වෙන්න කිව්වා අංක 2 නැවත මුණ ගැහෙන්නේ ඉරිදා කිව්වා ඉරිදා කණ්ඩායම් 3යි ලියාගත්ත නේද ගියාරදුව අංක 3ට කිව්වා නම රීනේම් කරන හැටි ඉසිරි කුරුණෑගල එහෙම තියෙන්න ඕනේ අංක 4ට කිව්වා සර්ගේ දුරකථන අංක 2ක් තියෙනවා කියලා අංක 5ට කිව්වා පොත් 2යි එක පොතක් කතික විද්‍යා අනික සක්ක කිව්වා ලියා ගන්න number 6 ලියා ගන්න පළමු සහතිකයට නම ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසියෙන් පළමු සහතිකයට නම ඉංග්‍රීසියෙන් මොකද්ද මේ නම්බර් එක කලින් ලියාගත්ත කොමන් නම්බර් එක නේද නැත්තම් නම්බර් එක ලියලා නැත්තම් කොමන් නම්බර් එකට එවන්න පළමු සහතිකයට නම ඉංග්‍රීසි වලින් 0.77.962.7.1.2.3ට එවන්න මේ තියෙන ඒ වගේ නමක් මන් දාලා මේ නම් ඉතින් සර්ගේ නම ඔයාගේ මුලාකුරු එහෙම එක්කම දාන්න මේ ඉරිදට කලින් සහතිකය හම්බෙනවා පුතාට සහතිකය ඉරිදාට පෙර ලැබෙනවා මේ ළඟ එන ඉරිදට කලින් පුතාට සහතිකය ලැබෙනවා එතකොට නම අදම එවන්න තරුවක් දාලා යන්න අදම එවන්න කියලා අදම මේ නම්බර් එකට WhatsApp කරන්න ඉංග්‍රීසි වලින් හරි ඉංග්‍රීසි වලින් තමයි ඒක WhatsApp කරන්න ඔයාලා හොඳ ජවයෙන් හැම දෙයක්ම පුහුණු වීම ලබන්න පුහුණුව කියන්නේ ඒ තරම් ටිකක් නෙමේ පුතේ ඒ තරමටම වැදගත් දෙයක් ඔයාලා පුහුණු වෙනකොට තමයි ගොඩක් හොඳට ලස්සන්ට ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නේ හරි right එතකොට ඔයාලගේ පොත් මේ වගේ ලස්සන්ට හදන්න මේ තියෙන්නේ කතික විද්‍යා පොත පිට කවර දාලා නීට් එකට හදන්න මේ තියෙන්නේ සක්ක පොත හරි CR පොත් දෙකක් මේකට භාවිතා කරන්න සක්ක කියන්නේ මොනවද හැම දෙයක්ම දැන් තව ටිකකින් සර් ඔයාලට කියනවා හරි එක පුතාලට කියනවා
එතකොට ඒකෙන් මාර අත්දැකීමක් ගන්න පුළුවන් වෙනවා. හරි? ඒ තරම්ම වැදගත් වෙනවා. right. හැමෝම ලියා ගන්න ඔයාලගේ CR පොතේ. right. නෑ දැන් ලියන මේ කොලේම ලියා ගන්න. number 7 එක දා ලියා ගන්න. number 7. ලියා ගන්න number 7 කියලා දාලා. number 7. right? ලියා ගන්න භාව ප්‍රකාශන. භාව ප්‍රකාශන. ඉංග්‍රීසි වලින් කියනවා facial expressions chart. facial expressions chart. දැන් අපි ඉස්සෙල්ලා කරා භාව ප්‍රකාශන. මතකද? happiness, sadness. මේකත් ලියා ගන්න. ෆෝන් නම්බරේ ලියලා 077 962 7 1 2 3ට සිය වතාවක් පුහුණු වීමෙන් පසු එවන්න. නිකන් නම් එවන්න එපා. සිය වතාවක් පුහුණු වීමෙන් පසු එවන්න. සිය පාරක් පුහුණු වෙලා තමයි එවන්න. ඔන්න මගේ පුතාලා මතක තියාගන්න. චනුෂිදුව ගාල්ලේ සිය වතාවක් පුහුණු වුණොත් තමයි ඇඟට වැටෙන්නේ. ඔයාට හැමදාම කම්මැලි නැතුව සිය වතාවක් කරන්න ඕනේ කණ්ණාඩිය ගාවට ගිහිල්ලා. මේක කරන්න ඕනේ කණ්ණාඩිය ගාවට ගිහිල්ලා සිය පාරක් පුතාලා කරන්න ඕනේ. right. එහෙනම් ලියා ගන්න. එගාරුලේ අංක 1 පල්ලෙන් පල්ල ලියා ගන්න. happiness HAPPINESS. බලන්න හොඳට මේ රූප දිහා. happiness. happiness. ඉරිකැල්ල. happiness කියලා කියන්නේ සතුට. happiness ඉරිකැල්ල සතුට. අද ගොඩ දේවල් කියනවා සර්. මොකක් හරි zoom එකේ දිගට ඉන්න බැරුව රෙකෝඩින් එක බලන්න ඕනේ ඉරිද එන්න කලින්. happiness සතුට. සතුට. next එගාරුලේ අංක 2 sadness. බලන්න උඩම ඔයාගේ අම්මා ඉන්නේ. අම්මගේ මූණේ sadness දුක හිතිච්ච වෙලාවට ඔයා කතාව පුරුදු වෙන්න බෑ කියපුවාම අම්මා ඉන්නේ මෙහෙම. ගිහරදුව අම්මගේ මූණ මේ වගේ. ඔයා කතාව ප්‍රැක්ටිස් ගන්න බෑ කිව්වොත් තාත්තගේ මූණ මේ වගේ. ඉසිරිදුව එහෙම නේද? right. sadness නේද? දුකෙන් ඉන්නවා. sadness දුක. sadness කියන්නේ දුක. right. number 3 disgust. DISGUST. ගම්පහ නවෝදය දුව. ඕම් බලන්නකෝ උඩම අම්මගේ මුණ බලන්නකෝ. disgust. මොකද disgust කිව්වේ? පිළිකුල. ලියා ගන්න. තාත්තගේ disgust පේනවද? ඊය කියන්නේ කො කට්ටිය මුණ ගන්න බාන්නේ තාත්තගේ වගේ. මේ මාමගේ වගේ මුණ ගන්න disgust කො මුණ මෙතන පුතා නියමයි. කො අශිංස පුතා right. දත් පොඩ්ඩක් පේන්න ඕනේ. තරුණ පුතා right නියමයි. සුපිරි සෙට් එකම කො disgust චනුකිදුව ගාල්ලේ චානුකීදුව කො disgust. අයියා මේක අරමුණේ ඉන්න වගේ පැටියෝ. නෙතුක පුතා නියමයි. රත්නපුර disgust සුපිරි කො ඉස්සරහා බල්ලා ලස්සනට කරන්න right. disgust කියන්නේ මොකද්ද? පිළිකුල. number 4 surprise. SURPRISE surprise. විස්මය. ඔයා කතා ප්‍රැක්ටිස් කරලා කරද්දී ඔයාගේ තාත්තා විස්මයටපත් වෙනවා. මේ දා මීක් නොකියපු සදුකි නේද කතා කරන්නේ. තාත්තා විස්මයටපත් වෙනවා. අම්මා විස්මයටපත් වෙනවා. හරි ඒ තරම් නේද දුලන්නේ දුව? කො මුනේ පෙන්නන්න විස්මය. කො උදුත්තරාදුව නියමයි සුපිරි.
ඇස් ලොකු වෙනවා නේද? right නියමයි. surprise වෙනවා. surprise වෙනවා. right? next one. number 4 contempt. 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 number 5 ne contempt. 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 contempt කියන්නේ සිංහල වචන නම් අවඥාව. නේ කියන්නේ ගණන් ගන්නෑ. don't care. ko සනුල් පුතා contempt පෙන්නන්න. දැන් ඔයා කතා පවත්වද්දි කට්ටිය hina වෙනවා ඉස්කෝලේ. ඔයා කවුද ගණන් ගන්නෙ? මුල් කාලේ බැරි වෙනවා තමයි පැටලෙනවා නේද? අමතක වෙනවා. ඒ මුල් කාලේ හැටි. අපි නම් ගණන් ගයි. අපි අපේ ගමන යනවා නැද්ද? right. සනුල් පුතා ඔන්න contempt. contempt කියන්නේ ගණන් ගන්නෙ නෑ. right. අවඥාව. next. number 6 anger. number 6 anger. තරහ තරහ. anger. anger. තරහ. anger. තරහ. anger. හොඳට ලියා ගන්න නෑ මම තා පොඩ්ඩකින් කියනවා මොකද්ද කරන්න කියලා. last one fear. f e a r fear. fear බය බය. fear කියන්නේ බය. fear කියන්නේ බය. f e a r fear බය. right everyone. happiness. sadness. disgust. surprise. මේ ඔයාලට හොඳ කෝච් කෙනෙක් හම්බලා ඉන්නවා. කෝච් කරලා පෙන්නද්දි මගේ පුතාලත් ඒව කරන්න. අයියෝ මෙහෙම කෝච් කෙනෙක් හම්බෙන්නේ නැහැ ඔයාලට. සර් කරද්දි මගේ පුතාලත් අත් එහෙම අරන් ඒ ඇක්ෂන්ම ගන්න. ඒ ඇක්ෂන්ම ගන්න. යෝ මට හම්බුන්නේ නැහැ එහෙම කෝච් කෙනෙක් ඉස්සර. හරි. ඔයාලා මේ ලැබිච්ච එකෙන් වැඩ ගන්න. මට තේරෙන්නේ නැහැ අප්පා. right everyone. happiness. sadness. disgust. surprise. contempt. anger. තරහ වෙලා නේ අද වෙලා. fear. right. ඔන්න මන් දැන් පෙන්නනවා අපේ ගෝලයෝ ඈ. හරි. ඔන්න අපේ ගෝලයෝ. ඔයාලත් දැන් 100 පාරක් කරලා හැකි ඉක්මනින් සර්ට් එවන්න ඕනේ. හැකි ඉක්මනින්. ඔන් බලන්න අපේ ගෝලයෝ. භාව ප්‍රකාශන happiness, sadness, disgust, surprise, contempt, angry, fear. Happiness, sadness, disgust, surprise, contempt, fear, angry. Happiness, sadness, disgust, anger, contempt, surprise, fear. දැක්කද? හොඳට වචන ඔයාම කියන්න ඕනේ. ඔයාම වචන කියන්න ඕනේ. මේ බලන්න. Facial expressions: happiness, sadness, disgust, surprise, contempt, angry. Facial expression, happiness, sadness, disgust, surprise, contempt. Happiness, sadness, disgust, surprise, contempt. Happiness, sadness, Facial expression.
expresses happiness, sadness. Discuss. භාව ප්‍රකාශන. right ඒ මෙතෙක් කළා කියපු දේවල් කරුණු හතක් සර් දැන් කියලා තියෙනවා මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් හෑන්ඩ් රේස් කරලා අහන්න මෙතෙක් කළා සර් කරුණු හතක් පුතාලේ කොලේ කිව්වා මොනවා හරි දෙයක් දැනගන්න ඕන නම් හෑන්ඩ් රේස් කරලා අහන්න ඒගාව ස්ටෙප් එකට යන්න කලින් හෑන්ඩ් රේස් කරලා අහන්න දෙයක් නැහැ කවුද මට කියන්නේ ලියපු හත බලාගන්න සර් කරුණු හතක් කිව්වා හෑන්ඩ් රේස් කළා කවුද කියන්නේ ඉන්නවා ගම්පහ ඔනදිදුව රයිට් බලබලා කියන්න සර් මොනවද කීවේ කියලා කොලේ බලබලා කියන්නේ Happiness, sadness, disgust. රයිට් ඇති හරි සර් කිව්වේ මුල ඉඳන් කියපු කරුණු හත හැපිනස් සෑඩ්නස් නෙමෙයි හරි මම කිව්වා අංක 1ට සතියේ කතාව එවන්න මට එහෙම කියන්න ඕන අයිත් කුරුණෑගල ඉසිරිදුව රයිට් පාරෙනි කොලේ බලබලා කිව් රයිට් සතියේ කතාවේ සතිය තුල හොඳින් පාඩම් කර නිම කරන්න ඔබ දැන් සිටින ගෲප් එකේ නම 145 voice to voice කතික සංචිතය නැවත අපි හමුවන්නේ ඉරිදා දිනවල පමණි voice to voice competition ඒ නම්බරේ ඊට පස්සේ අපි ගන්න ඕන පොත් දෙක පළමු සහතිකය සඳහා නම ඉංග්‍රීසි වලින් එවන්න භාව ප්‍රකාශන 077යි 962යි 7123 අංකයට සියවස්තාවක් පුහුණු වී එවන්න. රයිට් නියමයි. ඔන්න හරි ඔන්න අලුත් දේ කියන්න යන්නේ සර් ඒ ගාවට. අලුත් දේ කියන්න යන්නේ රයිට්. ඔයාලා හොඳට ප්‍රැක්ටිස් කරනකොට අංක 9 ලියගන්න. 9 වෙනි කාරණේ ලියගන්න. 9 වෙනි කාරණා සර් දානවා PDF එකක් පුතාලේ group එකට ධනාත්මක සිතුවිලි කියලා. ලියගන්න. අංක 9. ධනාත්මක සිතුවිලි PDF එක print out ගන්න. ධනාත්මක සිතුවිලි PDF එක print out ගෙන කතික විද්‍යා පොතේ අලවන්න දැන් ඔන්න සතියේ සර්වන PDF 3ක් දැන් එවලා තියෙනවා ඒකත් print out අරන් CR පොතේ අලවන්න ධනාත්මක සිතිවිලි PDF එක print out අරගෙන කොලෙන් කොලේ CR පොතේ අලවන්න CR පොතේ ගම් ගාලා මලවන්න ඉසිරිදුව ඒක අමාරු නෑ නේද එහෙම කරන්න එතකොට ඔයාගේ පොත ලස්සනයි විසි වෙන්නේ අලවන්න මෙන්න සර් දෙනවා ධනාත්මක සිතිවිලි 10ක් ඒක කලබල වෙන්න එපා කවදා හරි දැන් මේ පළවෙනි සිතිවිල්ල හොඳට පාඩම් වෙච්ච දවසට මාරයි නේද ටිකක් ඉඳහිට වැඩද හැබැයි කලබල නෑ ගිහාරදුව ඉක්මනින්ම ඕනේ නෑ කෑගල්ලේ ගිහාරදුව මේක හොඳට පාඩම් වෙච්ච දවසට ලස්සන්ට ප්‍රසන්ට් කරලා එවන්න මම ඉරිදර පෙන්නන්නම් එව්ව රයිට් කරමු හැමෝම බලාන කරමු මේක තමයි පළවෙනි ධනාත්මක සිතිවිල්ල සිහිනය අමතක කරන්න එපා ඔයාගේ අම්මයි තාත්තයි තවමත් දුක් විඳිනවා කවදාද යාළුව සතුටු කරන්නේ අව්‍යාජව ඉදිරියට යන්න අනාගතයට ලෙන්ගතු වෙන්න කාලය හැමදේම වෙනස් කරන්නේ නෑ ඔයාටම කියලා පාරක් හදාගන්න හීනවලට මැරෙන්න දෙන්න එපා දැන් ඉඳලා පාඩම් කරමු අතහරින්න එපා ඔයාගේ හීනේ ගොඩාක් ලස්සනයි ඔයාට පුළුවන් මේක පාඩම් වෙච්ච දවසට මතක තියාගන්න හොඳට නවිදු පුතා කොළඹ ඔයාට ලස්සන හීනයක් එනවා මේක තමයි ඔයාගේ මොටිවේෂන් එක චූටි පුතාලාත් හැමදාම අම්මලා කියවන්නකෝ ටික දවසක් ඇද්ද පුළුවන් වෙනවා මේ තියෙන දෙවෙනි මොටිවේෂන් එක දෙරම දිලේ හිරු කිරණ මලින් එළිය පිරේලව නැව් බවින්
ඒ එළියෙන් මුළු සිතම අවදි කර සීමා වැටකොටු පිදුමු නිතීම් ඉදිරියටම යමු ජය ගනිමි. දෙරම කියන්නේ අහස අහස දිලේ. right. මේ විදිහට 10ක් තියෙනවා. 10ම print out ගන්න. මේ ශ්ලෝකයක් එහෙමත් තියෙනවා. මේක කොහොමද කරන්න කියලා මම ඉරිදා ප්‍රෝග්‍රෑම් එකේදී කියනවා. ඉරිදට ආපුවාම කියනවා. right. පොඩි ප්‍රැක්ටිස් එකක් කරමු. හැමෝම පොඩි පුංචි දෙයක් කරමු. කතා කරනකොට තොල් හරි වැදගත්. තොල් හොඳට තිබුණ නැත්තම් වචන එළියට එන්නේ නැහැ. අපි දන්න දෙයක් කරන්න යන්නේ. right. හොඳ හුස්මක් අරගෙන තොල් වලින් right. hurry up. ගන්න හුස්ම. right. ගන්න. down. right. mic on කරලා කරමු. mic ඉරිදා ආපහම ගොඩක් දේවල් ඔයයි කරනවා. right. hurry up. right. ගන්න හුස්ම. down. right. හරි. නියමයි. ඕන් ගෙදර ඉන්න ගමන්ම කරන්න ඕනේ මොකද්ද? ඉන්න ගමන්ම හුස්ම අරන් කරන්න ඕනේ. right. මේවා activities ඉදිරියට කරනවා. ඒකවර ලියා ගන්න number 10. 10 වෙනි කාරණේ ලියා ගන්න පුතාලා. 10 වෙනි කාරණේ ලියා ගන්න. number 10 ලියා ගන්න. සක්ක පොතේ එක පිටුවක දෙක බැගින් වීඩියෝ එක බලා සක්ක ලියා ගන්න. සක්කවලට සර් PDF එකක් දාන්නේ නැහැ. මගේ පුතාලා හැමෝම සර් දාන වීඩියෝ එක තියෙනවානේ. සර් දානවනේ රෙකෝඩින් එක බලලා සක්ක ලියා ගන්න ඕනේ එක පිටුවක දෙක ගානේ. මේ සක්කත් දවසක පාඩම් කරපුවාම සර්ට කරලා එවනවා. ඉරිදා ප්‍රෝග්‍රෑම් එකට ආපුවාම මම ඒවා පෙන්නනවා. කරලා ඉවර කට්ටියක් පෙන්නනවා. දැන් ලියන්න එපා. රයිට් කියමු මාත් එක්ක. රයිට් කියමු. කොන්ද ගෙලින් නැත්නම් ලඟ වෙලා හරි කියමු. රයිට් කියමු. ලස්සනට කියමු. අපිට දැන් පුංචි පුතාලාගේ අම්මලා තාත්තලා ළඟ ඉඳන් කියන්න ඇහෙන්න. චූටි පුතාලාට අකුරු කියවන්න බැරි නම් අවුරුදු 4-5 ළඟ ඉන්න අම්මලා කියවන්න මේවා. මාර මොටිවේට් එකක්. රයිට් කියමු. අපිට ඇත්තේ නිදිමත එහෙම නැත්තම් වෙරි මත යැපෙන්නේ කිම අනුමත නැත්තේ ඇයි තමන්ගේ මත. චුට්ටක් අත්හෙමත් ගන්න ඕනේ. right. number 2 කෙත කෑවේ මුවාය බැට කෑවේ හමය වැරදි කලේ පුතාය බැනුම් ඇහුවේ අම්මාය. ඔන්න තරුණ පුතා ඔයා හොඳට මේවා ඉගෙන ගත්තේ නැත්තම් බැනුම් අහන්නේ අහක ඉන්න අම්මා වෙනුවෙන් පාඩම් කරන්න. හරි. right. next. සත්‍ය බොහොම කටුකයි. නමුත් ඒ කටුක සත්‍ය අපට බාර ගන්න වෙනවා. මේ සක්ක පුළුවන් වුණාම තමයි දවසක ස්ටේජ් එකට නැග්ගහම ලස්සන්ට වචන එන්නේ. හරි. එතකොට සක්ක ලියද්දී පාට පෑන් වලින් ලියා ගන්න. next. නොසයයි මුවන්හුන් වේවි හිත හරි සංසුන් නම කරමු වැඩ හරසුන් කළත් හොඳ වැඩනවා පිං. next. මේ ඔක්කොම ලියා ගන්න ඕනේ CR පොතේ සක්ක පොතේ රෙකෝඩින් එක බලලා අර කියමු. කන්දක් විලිලා බැදුවේ මී පැටියෙක් යා. ඔන්න වාට වෙන්නෙත් ඒකයි ඈ. පුහුණු වීම කරේ නැත්නම් පොත ලොකු වෙයි.
අවසානයේ කරපු දෙයක් නැති වෙයි. අවසානයේ කියන්න වෙන්නේ ගෙදර ලොකු පොතක් ඇත හිතේ කිසිවක් එහෙත් නැත කියලා. සර් දෙන කතා නිවේදන ලස්සනට පුහුණු වෙන්න ඕන. next කිසිම විටක කිසි ලෙසකට නැතිකමකට වැඩනමකට ඉන්න එකට එන්න පෙරට ගෙනේ හෙටට ඵල ටික ටික. next ලස්සන කවියක්. ගුණදම් රැකීමට අම්මාගෙයින් පිටකොට අන්ගැහැනියක් ගෙට දනුය කීවා වැනිය හරියට. next මොනවා කිව්වත් වෙනෙවුන් වැරදි නැත්නම් අත තමුන් සිනහා පුරවා හිත තුටින් යන්න පෙරටම දිරිසිතින්. ඔන්න ඉසිරිදුව මේ සර් කියනා වගේ ඒවා කියන්න ඕනේ. හරි ප්‍රැක්ටිස් ගන්න මේ විදියට මේ විදියට බර කරලා ලස්සනට කියන්න. ඔන්න තව කවියක් තියෙනවා. මිහිරිදිය තිබේ නම් බොනු කැමැත්තෝද වේ නම් කිම බැදිවල යන්නේ මුලා වූ මුවන්සේ. next ඔන්න ඔයාලා හැමෝටම කියන දෙයක්. කඩා වැටෙන විට ලොකු පොඩි ભેද නැත. හඬා වැටෙන්නට දුක වුවමනා නැත. දොඩා කුමට ගිය හකුරට හේතු ඇත. කුඩා දිය බිදෙන් බිද මුහුදක් මවත. next සමහර වෙලාවට අපි අපිටමත් නැතිකොට අනුන් ගැන සිතා ලත වෙනු කුමට. next කිව යුතු ඇත්ත කිව යුතු තැන හිතා මතා ගත යුතු පැත්ත ගත යුතු වාසිය නොපතා කල යුතු බොහෝ වැඩ කල යුතු ඇතිව ලතා යා යුතු ගමන යා යුතු බාධක නොතකා. next කලට වැසි වැටුනාම පොළව ලස්සන තමයි. මලට පිණි හැලුනාම වදුල ලස්සන තමයි. වැලට ගෙඩි පිරුණාම හේන ලස්සන තමයි. සත්‍ය පිළිගත්තාම මට වසන්තය සමයි. right ඔන්න සක්ක ටික ලියා ගන්න පුළුවන්. මෙතෙක් කළා කියපු දේවල් ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් හෑන්ඩ් රේස් කරලා අහන්න. මෙතෙක් කළා සර් කිව්වා කරුණු 10ක්. කරුණු 10 ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අර කහපාට අත උස්සලා අහන්න. right සර් කියපු කරුණු 10 කියන්නේ කවුද? කොලේ බලාගෙන කියන්නේ කවුද? හෑන්ඩ් රේස් කරන්න. සර් ඒ කියපු කරුණු 10 කියන්නේ කවුද? ඉන්නවා ගම්පහ නවෝද්‍යාදුව. right අපි හැමෝටම හැන්න ලස්සනට කියමු. right එයමයි හොඳට කියලා චුට්ටක් අපිට ඇහෙනවා සද්ද මදියද හරි ගාල්ලේ චණුකදුව කියන්න ගාල්ලේ චණුකදුව සතිය කතාව කමන්නේ දෙක right කමක් නැහැ හරි ඔන්න කරුණු 10ක් කිව්වා හරි එතකොට ඒගාව දේ කියන්න කලින් ඇක්ටිවිටි එකක් කරන්න යන්න ඉස්සලා මම කිව්වා තොල් වලින් මොකද කරන්න කිව්වේ ඇයි එහෙම කරද්දී වාගේ වචන ලස්සන්ට එන්න ගන්නවා ඒගාවට ඔන්න තව අභ්‍යාසයක් හොඳ හඬක් එන්න නම් හොඳ හුස්මක් අරගෙන අතේ ඇඟිලි වලින් මේ අතේ ඇඟිලි වලින් කොහමද ගන්න හුස්ම right කටැල්ලා වා 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 ඔන්න බල හුස්ම ඉවරනොත් මයික් ඔෆ් කරන්න ඕනේ බලමු කවුද ගොඩක් වෙලා කරලා දෙපාරක් ගන්න බෑ හුස්ම දෙපාරක් ගන්න බෑ හොඳ හුස්මක් අරගෙන පටන් ගත්තාම හුස්ම ඉවරනොත් මයික් ඔෆ් කරන්න ඕනේ සරුත් කරනවා right පටන් ගමු මයික් ඔන් ගන්න හුස්මක් right start
right, right. ඔන්න කතිකයෙක් නම් හොඳට හුස්ම අල්ලන්න පුළුවන් වෙන්න ඕනේ. හුස්ම හොඳ හුස්මක් ගන්න, හුස්ම පිට කරන්න හොඳට පුළුවන් වෙන්න ඕනේ කතිකයෙකුට. එතකොට තමයි සුපිරි ජවයෙන් ගමන ඉස්සරහට යන්නේ. right. ඔන්න සක්ක ටික ලියාගන්න රෙකෝඩින් එක බලලා. අයි දෙපාර හිතන්න එපා. ඒ තරම්ම වැදගත්කමක් තියෙනවා. එතකොට තමයි වැදගත්කම තියෙන්නේ. right. ඒගාවට ඔන්න තව අලුත් දෙයක් කියන්න යන්න. ලියාගන්න. ලියාගන්න මෙහෙම competition නැත්තම් තරග competition එහෙම නැත්නම් තරග හතරක් ඇත. මෙතන competition මේ 11 වෙනි එක නේද? competition තරංග හතරක් ඇත. right. ඔන්න පුතේ අපිට තියෙනවා තරංග හතරක්. ඒකේ පළවෙනි තරංගේ තමයි auditory competition. ඒ කියන්නේ කතික තරංගය. ලියාගන්න. සිංහල ලියාගන්න. කැමති එකකින් ලියාගන්න. ඔයාට එන්න පුළුවන් අද ඉඳන් කතික තරංගයට. ඒක හරි ලේසි. කතා පහක් එවනවා. ඒ කතා පහෙන් කැමති කතාවක් පුළුවන් පුහුණු වෙලා එවන්න. කම්පිටිෂන් එවන්න වෙනම නම්බර් එකක් දීලා තියෙනවනේ. කැමති එක කතාවක් එවන්න. 100 පාරක් හරි වැරදි හදනවා. 100 පාරක් හරි වැරදි හදනවා. එතකොට මගේ පුතාලා ඒ වැරදි හදා සිලෙක්ට් වෙන්න ඔයාට all island certificate එකක් හම්බ වෙනවා. ඒකාවට නිවේදන තරගය ලියාගන්න. දෙවෙනි එක නිවේදන තරගය. ඔයාට මේ අද ඉඳන් කතික තරගයට ඉන්න පුළුවන්. ලබන සතියේ ඉඳන් නිවේදන තරගය ඇතුළු සියලු තරග වලටම ඉන්න පුළුවන්. තරග හතරටම එකපාරම ඉන්නත් පුළුවන්. ඕක මතක තියාගන්න. කවදා හරි සිලෙක්ට් වෙයි. සහතික ඉෂුව වෙන දවස් වෙනම දානවා. තුන්වෙනි තරගයේ නිවේදන දෙකක් එවනවා. ඔයාට කැමති එක නිවේදනයක් කරලා එවන්න පුළුවන්. ඒකට ප්‍රවෘත්ති කීම නිවුස් දෙකක් එවනවා. ඔයාට කැමති නිවුස් එකක් කරලා එවන්න පුළුවන්. ඒවා කරන හැටි මේ ඉරිදරත් උගන්වනම. හතරයි ස්ටෝරි නැත්නම් කතන්දර කීම කතන්දර දෙකක් එවනවා. කැමති කතන්දරයක් ඔයාට කියන්න පුළුවන්. හරි? right. එතකොට ඔන්න පෙන්නනවා අපේ මේ තියෙන auditory competition PDF එක. මේ තියෙන auditory competition PDF එක. හරි? අංක 11ට තනුවක් දාලා ලියා ගන්න. auditory ORTORY auditory PDF එක print out ගන්න. auditory PDF එක print out ගන්න. auditory PDF එක print out ගන්න. ඔන්න සර් කිව්වා මේ වගේ print out එකක් ගන්න. අද රෑ දානවා මම මේක. ආයේ group එකට. auditory PDF එක print out ගන්න. මේ බලන්න හොඳට අපේ දුවල පුතාලා අම්මලා එහෙම තාත්තලා බලන්න මේ කතාව පුරුදු වුණාම එවන්නේ මෙන්න මේ අංකෙට. වෙන අංකවලට නම් එවන්න එපා. සර් කලින් එක දුන්නා ලියා ගන්න කම්පිටිෂන් නම්බර් එක. ඒ ගාවට ඔයා තරඟට එනකොට ඔන්න ගැටලු තිබ්බොත් අහන්න පුළුවන් ඈ. පාසල් ඇඳුම හෝ දහම් පාසල් ඇඳුම අනිවාර්යයි. වීඩියෝ රෙකෝඩ් කරන්නේ ෆෝන් එක මෙන්න මේ අතට. මෙම අතින් අල්ලන්න එපා. හෙලවෙන්නේ නැතුව ෆෝන් එක තියෙන්න ඕනේ ඉන මට්ටමින් උඩ. බල්ල බුරන සද්ද එහෙම ඇහෙන්න බෑ. මෙන්න පුතේ කතා පහ. කැමති එකක් පුළුවන්. මේ පළවෙනි කතාව. තාත්තා ගැන තියෙන්නේ. මෙන් ආරම්භය බලන්න. මෙන්න මේ වේගෙ තියෙන්න ඕනේ. ධන ගාද්‍ය ඇවිදින්නට මට අත දුන්න
ගුරු හරුකම් හොඳ නොහොදත් කියලා දුන්න. මහල්ලුව බැරි වුණාම ඔබ හට ඇවිදින්න අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න. ඉතින් උතුම් වූ පියවරුන්ගේ නාමයට උපහාරයක් පිදීමට ඔබ සැමගෙන් අවසරයි අවසරයි අවසරයි. මේ ටික ඔක්කොම කියන්න ඕනේ. රයිට්? ඒ කතාව බැරනම් මෙන්න දෙවෙනි කතාව. කියමු. ලෝක නීතිය යුක්ති ධර්මය සත්‍යවාදයේ බලය වේ සුහද ජීවය සමගිතාවය අමරණීයයි අගේ වේ. එසේනම් නීතිය සුරකම යන්න පිළිබඳ ඔබේ මතකය අවදි කිරීමට දෙන්න මටත් අවසර. ඒක බැරිනම් ඔන්න තුන්වෙනි කතාව තියෙනවා. ඒක බැරිනම් හතරවෙනි කතාව තියෙනවා. ඒක බැරිනම් පස්වෙනි කතාව තියෙනවා. පාට පුළුවන් ලස්සන්ට කැමති කතාවක් පුහුණු වෙලා සර්ට් ඒවා. අය බලමුද සිලෙක්ට් වෙච්ච කට්ටිය කතා කීපයක්. ඕම් බලා ගන්න හොඳට. මෙන්න මේ ක්වොලිටියට එවන්න. ඕම් බලන්න. ලෝක නීතිය යුක්ති ධර්මය සත්‍යවාදයේ බලය වේ සුහද ජීවයේ සමගිතාවය අමරණීයයි අගේ වේ. එසේනම් නීතිය සුරකීම යන පිළිබඳ ඔබේ මතය අවදි කිරීමට දෙන්න මට අවසර. වනචාර ජීවිතයක් ගත කළ මිනිසුන් අද වන විට සමාජගතව තිබෙන්නේ නීතියට පිසිදුවන්නට බව ඔබ දන්නවද? දැක්කද? නීට් එකට ඇඳගෙන පිටිපස්සේ බිත්තිය සුදු පාට බිත්තියක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා දාන්න ඕනේ බෙඩ් ෂීට් එකක් හරි. ඉනෙන් උඩ රෙකෝඩ් කරන්න මේ විදිහට. හොඳට බලන්න මේක. මේකත් බලන්න. ධනකාන්ති ඇවිදින්නට මට අත දුන්න. ගුරු හරුකම් හොඳ නොහොදත් කියලා දුන්න. මහලුව බැරි වුණාම ඔබ හට ඇවිදින්න අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න. දැක්කද? නැත්තම් මෙන්න මේ ක්වොලිටියට කරලා එවන්න ඕනේ. ලෝක නීතිය යුක්ති ධර්මය සත්‍යවාදය බලය වේ සුවද ජීවය සමගිතාවය අමරණීයයි අගේ වේ. එසේනම් නීතිය සුරකීම පිළිබඳව ඔබගේ මතකය අවදි කිරීමට දෙන්න මටත් මතකට අවසර. වනචාරී ජීවිතයක් ගත කළ මිනිසා අද වන විට සමාජගතව සිටින්නේ නීතියට පිසිදුවන්නට බව ඔබ දන්නවාද? රයිට්. ඔඩිටරි කම්පිටිෂන් ගැන මොනවද දෙයක් දැනගන්න තියෙනවා නම් හෑන්ඩ් රේස් කළාම ඒකට එන එක අනිවාර්ය නෑ. කතික පුහුණුවේ මන් දන්නවා ඔඩිටරි කම්පිටිෂන් ආවොත් ඔයා සුපිරි කතිකයෙක් වෙනවා. ඇයි? සර් අඩුපාඩු හදනවා දිගින් දිගට. හරි සමහර අය 10 15 සැරේ කතාව එවනවා. මොනවාරි දෙයක් ඒ ගැන දැනගන්න තියෙනවා නම් අහන්න. හෑන්ඩ් රේස් කරලා අහන්න. මේ ඉරිදා ප්‍රෝග්‍රෑම් එකේ ඉතන කහපාට අත ඉස්සීම අනිවාර්යයි. හරි ඔයාලා ඉදිරිපත් කිරීම කරනවා නම් අර රියැක්ට් කියලා බටන් එකක් තියෙනවා. ඒකෙන් රේසිං හෑන්ඩ්. අපේ කණ්ඩායමට ගැටලු නෑ වගේ නේද? එක්ක ගැටලු තියෙනවා කියාගන්න බෑ. නැත්තම් සර් කියන දේ ඔයාලට තේරෙනවා. රයිට්. මට කියන්න කෑගල්ලේ වෙනුදිදුව ඔඩිටරි කම්පිටිෂන් වලට සර් කතා කීයක් එවනවද කීයක් ඔයා කරන්න ඕන? සර් 5ක් එවනවා මම එකක් කරන්න ඕනේ. රයිට් සුපිරි නියමයි. එතකොට සර් එවපුවාම වෙනම නම්බර එකක් ඒකට තියනවද එවන්න? ඔව් ඒකටම එවන්න ඕනේ. පුතාට තේරෙනවද ඇඳුම් පැළඳුම් රෙකෝඩ් කරන හැටි සර් කිව්වා ඒක තේරුණාද? ඔව්. එතකොට ඔඩිටරි කම්පිටිෂන් භයානකද? නෑ සර්. නෑ. වැරදුනොත් සර් වරද කියනවා. ආයෙ හදලා එවනවා. වරද කියනවා. ආයෙ එවනවා. දැන් ඔයාගේ 10 පාරක් රිජෙක්ට් වුණොත් 11 වෙනි පාරත් එවනවද? වෙනදද 10 පාරක් රිජෙක්ට් වුණොත් 11 වෙනි පාරත් ඔයා එවනවද? ඔය කතාව 10 පාරක් සර් වැරදි කියනවා. 11 වෙනි පාරත් පුතා කතාව එවනවද? උත්තරයක් නැහැ. කුරුණෑගල ඉසිරිදුව ඔය කතාව සර් 10 පාරක් අඩුපාඩු හදනවා. 11 වෙනි පාරත් හදලා එවනවද? ඔව් සර්. ඔව් 20 පාරක් වැරදි කියනවා. 21 වෙනි පාර එවනවද? ඔව් සර්. ඔව් ඇයි සර් වැරදි කියන්නේ? තරහටද? නෑ සර් අපේ වැරදි හදාගන්න. yes ඔන්න ඔඩිටරි කම්පිටිෂන් කැමැති කට්ටියට එන්න පුළුවන්. ආවොත් සහතිකයට යන්න පුළුවන්. ගොඩාක් චූටි පුතාලා කතා පුළුවන් තරම් කරමින් ඉස්සරහට යමු. right? එතකොට ලේසි.
ඔන්න ඒ කතා ගැන අවධානයෙම ඉන්න. ඒගාවට ලියාගන්න නිවුස් ප්‍රසන්ටිං අංක 12. අපි අංක 12ට යමු. 12 කියලා ලියාගන්න. නිවුස් ප්‍රසන්ටිං නැත්තම් ප්‍රවෘත්ති කීම. ඉස්සලා වගේම PDF එකක් දානවා. ඒකේ නිවුස් දෙකක් තියෙනවා. නිවුස් ප්‍රසන්ටින් කියලා පුරුදු වෙන්න. මේ තියෙන්නේ. මේක PDF එකක්. මේක කැමැති නිවුස් එකක් ට්‍රේනින් වෙන්න. කැමැති නිවුස් එකක්. හරි ලේසි. කොලේ බලන් කර හැකි නේක. මේ බලන්න. අයිබෝවන් දේශීය පුවත් ඉදිරිපත් කරනවා උදිත වීරතුංග. වසර 75කට පසු නව කණඋල්ලං විශේෂයක් මෙරටින් සර්ප ලෝකයට හඳුන්වා දීමට පර්යේෂක මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ. ඔන්න ඔය වේගය තියෙන්න ඕනේ. හරි? අන්නේ වේගය තියෙන්න ඕනේ. ඔන්න බලන්න සර් සිලෙක්ට් වෙච්ච නිවුස් කීපයක් පෙන්නනවා. මෙන්න මේ නීට් එකට මෙන්න මෙහෙම ඉන්න ඕනේ. කොහමද ඉන්න ඕනේ? මෙන්න මේසේ මෙහෙම තියෙන්න ඕනේ. අත් දෙක දෙපැත්තේ තියෙන්න ඕනේ. නීට් එකට එන්න ඕනේ. ඔන්න බලන්න. නිවුස් කියන හැටි බලන්න. ආයිබෝවන් විදේශීය පුවත් ඉදිරිපත් කරනවා අමීෂා යසසී. ලෝදෝපරම අලියා ලෙස ලෝපුරා සත්ත්ව වේදීන් හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාවේ පිලිපීනය වෙත පරිත්‍යාග කළ මාලිනා අලියා මිය ගොස් තිබෙනවා. දැක්කද වාක්‍ය අවසානයේ ඉස්සරහා බලනවා. දැක්කද? මූණ ප්‍රසන්න වෙන්න ඕනේ. පරිසරය බලන්න. මෙහෙම බිත්තියක් ගාව නැත්නම් සුදු පාට බෙඩ් ෂීට් එකක් දාන්න. නීට් එකට ප්‍රසන්ට් කරලා එවන්න ඕනේ. අර නම්බර් එකටම එවන්නේ 100 පාරක් හරි එවන්න. වැරදි හදනවා, සිලෙක්ට් වෙනවා, සහතිකයක් ඉෂුව වෙනවා. නිවුස් ප්‍රසන්ටිං ගැන මොන හරි දැනගන්න ඕනේද? ඉරිදා ප්‍රෝග්‍රෑම් එකේදීත් කියලා දෙනවා. හෑන්ඩ් රේස් කරලා අහන්න. නෑ. මට කියන්න කුරුණෑගල සඳුකිදුව නිවුස් ප්‍රසන්ටිං ගැන සර් මොකද්ද කිව්වේ? මොනවද කරන්න කිව්වේ? සඳුකිදුව. හරියට ඉක්මනට කියන්න. ඉස්සලා මයික් එක ඔන් කරන්න පිටින්. කොලේ බලන් කරන්න කිව්වා. කොලේ බලන් කරන්න පුළුවන් කිව්වා. නිවුස් කීයක් දෙනවා කිව්වද? 5යි. නෑ නිවුස් දෙකයි තියෙන්නේ. නිවුස් දෙකේ මොකක් කීයක් කරන්න ඕනද? 1යි. එකයි. මං කිව්වා නේද ලස්සන රෙකෝඩ් කරන්න කිව්වා අත් දෙක තියාගන්න කිව්වා නේද? ඒවත් ඔන්න ආයෙසරක් රෙකෝඩින් එක බලන්න පුතේ. හරි? රයිට්. හරි. ඒකාර ලියාගන්න කොලේ ලියාගන්න අංක 13. දවසේ පුතාලට කියන 13 වෙනි කාරණය. මේවා සර් කියන්නේ ඉරිදා ආපුවම ඒතර පැටලෙන්නේ නැහැ පුතාලට. නියමට ගමන යන්න පුළුවන්. ලියාගන්න announcing competition. මේ හැම එකම දාපුවාම print out ගන්න හැමිට. හරි? announcing competition. ඔක්කොම ඒවට එකපාරම එන්න පුළුවන් ඈ. එකක් ඉවර වෙලා අනික නෙමෙයි. announcing. සර් ඉවරවා නිවේදන දෙකක්. මේ තියෙන්නේ. සර් ඉවරවා නිවේදන දෙකක්. පළවෙනි නිවේදනේ පටන් ගන්න ශ්ලෝකයකින්. ලස්සනට කියන්නේ මේ වගේ. නිවේදනයක් අච්චුට්ටයි ගන්නෙ. නරේශ ජීව ලෝකෝයන් නිමීලති උද්දේති උදීයමානේච රවවීව සරරුව. ඒ නිවේදනේ බෑ වගේ නම් මෙන්න දෙවෙනි නිවේදනය. ඒකෙත් ශ්ලෝකයක් තියෙනවා. කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති ධීමතාම් ව්‍යසනේන ච මුර්කාණං නිද්‍රයා කල හේනවා. ලස්සන්ට නිවේදනය කරන්න. ලස්සන්ට කරලා එවන්න. එක් කරන්න හිටගෙන හරි එතකොට අඩුපාඩු කියනවා පාස් සිලෙක්ට් වෙනවා. හරි සර් නිවේදන කීයක් එවනවා කිව්වද? මට කියන්නකෝ ලිසාරාදුව මොනරාගලින් සර් PDF එකේ නිවේදන කීයක් තියනවද? 2යි. දෙකෙන් කීයක් කරන්න ඕනද?
එකයි නිවේදන තරංග අමාරු නෑ කිව්වේ ඇයි? ඉවුවට පස්සේ සර් වැරදි කියනවා. වැරදි 10 පාරක් කිව්වොත් එතනින් නවත්තනවද? නෑ කවදා හරි තේරෙනකම් කවුද අක්කා? කොයි එක්කද අක්කා අතුස්ස පෙන්නන්න? අක්කා පෙන්නන්න. කවුද අක්කා? ඉන්නවා අක්කා. හරි. අක්කා නංගිගේ වයස කොච්චරද වෙනස? අක්කා වෙනසක් නෑ. twins. ඇති වෙනසක්. මුලින්ම එළියට ආවේ අක්කා. ඇති විනාඩියක හරි වෙනසක් ඈ. දෙන්නම නියමයි. ලස්සන ප්‍රසන්ට් කරන්න. අක්කා නංගි දෙන්නම ලස්සන නිවේදන දෙක බෙදාගෙන ලස්සන කරලා වනසට සුපිරි ගමනක් යන්න. රයිට්. බැබලෙන්න ඕනේ ඈ. හරි. ඉරිදා ප්‍රෝග්‍රෑම් එකේ එන්නකොට ට්වින්ස්ලා ඉන්නවා ඈ. මාර දක්ෂයි ඉන්නවා. ඒ කට්ටිය ඔයාලා වගේ ලස්සනට ඒ කට්ටිය ප්‍රසන්ට් කරනවා ඈ. රයිට්. ඔන්න ඒගාවට ලියාගන්න අංක 14 මේවා දැනගෙන තමයි අපි ඉරිදට එන්නේ. හරි. number 14 story telling. story telling. කතන්දර කීම. එකත් තරගයක්. අර වගේමයි story telling ලියගන්න. story telling. ඔන්න පුතාලා සර් අර වගේමයි රෙකෝඩ් කරන්නේ. PDF කියවන්න. ෆෝන් නම්බර එක 1යි කම්පිටිෂන්. මෙන්න පළවෙනි කතන්දරේ. ඉස්සල කතන්දරය හොඳට ඔලුවට ගන්න. මේ දෙවෙනි කතන්දරේ දෙබස් එහෙම ලස්සන්ට මගේ පුතාලා කියන්න. කතන්දරවල දෙබස් එහෙම ලස්සන්ට කියන්න. ඔන්න සර් පෙන්වන්න යන්නේ කතන්දරයක් කියලා සිලෙක්ට් වෙච්ච වීඩියෝ කීපයක්. ඔම් බලාගමු. ස්ටෝරි ටෙලින් ලස්සන්ට කරලා සිලෙක්ට් වෙච්ච අය. ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕනේ මේ දෙපාර හිතන්න නැතුව පුතාලා අනිවාර්යෙන්ම බලන්න ඕනේ මේ රෙකෝඩින් එක ආයෙසරයක් ඈ. හරි මේ රෙකෝඩින් එක පුතාලා අනිවාර්යෙන්ම ආයෙසරයක් බලන්නම ඕනේ. බැලුවොත් තමයි ඔයාලට මාර ජවයෙන් ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. ඔන්න ස්ටෝරි කීපයක් පෙන්නන්න යනවා. හරි රයිට්. ඔම් බලන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාට කියන්න යන්නේ ලියෝ තෝස්තෝයිගේ උපමා කතාවක්. ඔන්න කතාව පටන් ගන්න හැටි. ලස්සන්ට පටන් ගන්න. හරි ලස්සන්ට පටන් ගන්න. ඔම් බලන්න. I born with this foot. ඒක නිවුස් කියන එකක් ඈ. හරි අපි කතන්දරයක්ම ගමු. ඔමින්. ඔම් බලන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම කියන්න යන්නේ ලියෝ තෝස්තෝයිගේ උපමා කතාවක්. වඩා ශක්තිමත් කවුද කියලා ඔලිව් ගස්සකුයි තල පඳුරකුයි අතර වාදයක් ඇති වුණා. සුළඟක් හමන්නත් ඉස්සෙල්ලා තන පඳුර නැවෙනවා කියලා ඔලිව් ගස්ස සෙනාසුණා. තන පඳුර කිසිවක් නොකිය සිටියා. සුළඟක් හැමුවා. තන පඳුර වැනිලා පහතට නැමිලා සුළඟින් බේරුණා. දැක්කද? හරිම hina වෙලා ප්‍රසන්නව කලබල නැතුව බොහොම ලස්සන්ට කියන්න ඕනේ. කලබල වෙන්න බෑ. සුබ දවසක් හොයාලා හැමෝටම. අද මම කියන්න යන්නේ ලියෝ තෝස්තෝයිගේ උපමා කතාවක්. වඩා ශක්තිමත් ගස කුමක්ද කියලා ඔලිව් ගසකුයි තන පඳුරකුයි අතර වාදයක් ඇති වුණා. දැක්කද? දෙබසක් එහෙම තියෙනවනම් පුතාලා ඒ දෙබස අනිවාර්යෙන්ම දෙපාර හිතන්න නැතුව ලස්සන්ට දෙබස කියන්න ඕනේ. එතන තමයි ජවය එන්නේ. ඔබන්න මේ කොච්චර ලස්සන්ට ප්‍රසන්ට් කරනවා මෙන්න මේ ක්වොලිටි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ස්ටෝරි එක. සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියන්න යන්නේ ලියෝ තෝල්ස්තෝයිගේ උපමා කතාවක්. වඩා ශක්තිමත් කවුද කියලා ඔලිව් ගසකුයි තන පඳුරකුයි අතර වාදයක් ඇති වුණා. හුළඟ හමන්නත් ඉස්සෙල්ලා
නැමෙනවා. ඔලිව් ගහ hina වෙමින් කිව්වා. තනපඳුර කිසිවක් නොකිය හිටියා. හුළඟක් හැමුවා. තනපඳුර වැනිලා බොහොම අමාරුවෙන් හුළඟින් පේනවා. ඔලිව් ගහේ අතු හුළඟට අසු වෙලා ඇදගෙන වැටුණා. ඉතින් ඔයාලා දන්නවද මේ කතාවෙන් අපිට ගන්න තියෙන උපදේශය මොකක්ද කියලා? සමහර වෙලාවට අපේ ඇඟේ ශක්තියට වඩා හොඳට හිතලා වැඩ කරන්නත් වෙනවා. අභියෝග හොඳට තේරුම් අරගෙන වැඩ කරන්නත් වෙනවා. එහෙම නොකළොත් අර ඔලිව් ගහට වුණා වගේ විනාශ වෙලා යන්න තමයි වෙන්නේ. ඔන්න පුතාට පුළුවන් ඒ හැම දෙයක්ම ලස්සනට කරන්න. එහෙමනම් අද දවසේ ගොඩක් දේවල් කිව්වා. හැම දෙයක්ම සුපිරියට කරන්න. ඔයාලට PDF 3ක් තියෙනවා. දැනට මගේ පුතාලගේ group එකේ ඒ PDF 3ම ආයසරයක් දානවා. පළවෙනි PDF එකේ කතාව තාම ඔයාට හොඳට කරගන්න බැරි වුණා නම් ඔන්න සර් කියන දේ හොඳට ඔලුවට ගන්න. හරි? පළවෙනි PDF එකේ කතාව ඔයාට හොඳට කරගන්න බැරි වුණා නම් දෙපාර හිතන්න නැතුව ලස්සනට කරලා එවන්න. ඒක තුන්වෙනි PDF එක. ඒකේ ලස්සන නිවේදනයක් තියෙන්නේ. ඒ නිවේදනය හොඳට කරන්න. ගොඩ දෙනෙක් කරලා එව්වා. තව ලස්සන කරන්න. ඒ නිවේදනයේ PDF එකේ ශ්ලෝකයක් තියෙනවා. ඒක කියන හැටි මේක නැවත රෙකෝඩින් බලලා කරන්න. මෙහෙමයි කියන්නේ. සාහිත්‍ය සංගීත කලා විහීනක් සාක්ෂාත් පසුම් පෘච්ච විශාල හීනක් තෘණන්න කාදන්නපි ජීවමානස් තද්භාගදයන් පරමං පශූනා. අන්නෙම නිවැරදිව ඒ ශ්ලෝකය කියන්නේ. ලියගන්න දවසේ අවසන් කාරණය අංක 15. අංක 15. ඔයාලා හැමෝම බොහොම ලස්සන්ට මාර ජවයෙන් හැම කෙනෙක්ම විෂන් බෝඩ් එකක් හදා. මොකක්ද විෂන් බෝඩ් එකක් කියන්නේ? මේ බලන්න ලංකාවේ 100 ගාණක් අපේ දරුවෝ විෂන් බෝඩ් හදනවා. විෂන් බෝඩ් එක ඇතුලේ ඔයාගේ අනාගතේ තියෙනවා. මේ බලන්න. ඔයා අනාගතේ කවුද වෙන්නේ? මේ කවුද ඉන්නේ? ડોක්ටර් කෙනෙක්. මෙන්න ඉංජිනේර් කෙනෙක්. ડોක්ටර් කෙනෙක්. ආර පේනවද එයාගේ මුණ දාලා තියෙනවා? ජජ් කෙනෙක්. බැරි කට්ටිය අතනුත් ඇදලා. කරාටේ ආත්මාරක්ෂක අංශෙන් යනවා. ලෝයර් කෙනෙක්. BBC ඇනවුන්සර් කෙනෙක්. මෙන්න මේ වගේ විෂන් බෝඩ් එකක් පුතාලා ඉදිරි සතියක් තුල හදලා සර්ට එවන්න. සතියක් තුල හදලා එවන්න. අපේ දරුවෝ දෙමව්පියෝ උනන්දු වෙන්න. මෙන්න විෂන් බෝඩ් එක හදන හැටි. විෂන් බෝඩ් එක හදන හැටි සර් පෙන්නනවා. ගැටලුවක් ආවොත් පුතාලා මේ රෙකෝඩින් එක බලන්න. සර් ඔයාලට විෂන් බෝඩ් 3ක් එවනවා. මේක එවනවා. මේක එඩිට් කරලා ගන්න පුළුවන්. මෙන්න මේ විෂන් බෝඩ් 3 සර් එවනවා. ඔයාලට උදව් කරන්නේ කම්පියුටරේ මේව හදාගන්න තාත්තා නම් තාත්තට එන්න කියන්නේ. අම්මා නම් අම්මට එන්න කියන්නේ. right. විෂන් බෝඩ් එකේ මැද ඉන්නේ ඔයා. මේ ඔයාගේ අනාගත විෂන් එක ඉංජිනේර් කෙනෙක් වෙන්න නම් right. ඔයාගේ විෂන් එක මොකක්ද? ඔයා කවුද අනාගතේ වෙන්න යන්නේ? පුතා කවුද අනාගතේ වෙන්න යන්නේ? ඔන්න මං අහගෙන යනවා. පුළුවන් තරම් අහනවා. right. කුරුණෑගල ඉසිරිදුව. ඔයා කවුද වෙන්න යන්නේ? ලෝයර් කෙනෙක් සර්. ලෝයර් කෙනෙක්. කෑගල්ලේ වෙනුදිදුව. වෙනුදිදුව. ડોක්ටර් කෙනෙක් සර්. yes ડોක්ටර් කෙනෙක්. කුරුණෑගල සදුකිදුව. සාධාරණ පොලිස් නිලධාරණියක්. right. සාධාරණ කවන්න ඔයා පොලිස් නිලධාරියක් කියලා ලොක්කියක්ම වෙන්න නියමයි. හරි? එතකොට හොඳ කෙනෙක් වෙන්න නේද? හොඳ පොලිසිය කෙනෙක් වෙන්න නියමයි. හරි? සුපිරිය රත්නපුර නෙතුක පුතා. රත්නපුර නෙතුක පුතා කවුද වෙන්න යන්නේ ඔයා? ડોක්ටර් කෙනෙක්. yes ડોක්ටර් කෙනෙක්. සුපිරි. කළුතර දිනෙත්නදුව. නර්ස් කෙනෙක්. ඇහුන්නේ?
නර්ස් කෙනෙක් සර්. නර්ස් කෙනෙක්. බය නැතුව කියන්න ඕනේ හදිස්සි වෙන්න එපා මයික් ඔෆ් කරන්න. ගම්පහ අශනිදුව සයිකොලොජිස්ට් කෙනෙක්. සයිකොලොජිස්ට් කෙනෙක් රයිට් නියමයි. හොඳට වෙලා අනිත් අය උපදේශනේ දීලා සුපිරි ගමනක් යන්න. ඒකට හොඳ කතන හැකියාව තියෙන්න ඕනේ නේද? රයිට් කොළඹ නවිදු පුතා උසස් හමුදා නිලධාරියෙක්. හමුදාවේ ලොක්කෙක් සුපිරි රත්නපුර හෙතුසර පුතා දුව හෙතුසරා දුව නිවුස් ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න. නිවුස් ප්‍රසන්ටර් කෙනෙක් ගම්පහ නවෝදයා දුව ඔය ක්‍රෙඩිට් එකක් ගාලා රයිට් සුපිරි කලුතර නියමයි කලුතර චනුකි දුව ඩොක්ටර් කෙනෙක්. ඩොක්ටර් කෙනෙක් සිත්මි දුව පයිලට් කෙනෙක්. පයිලට් කෙනෙක් ගුවන් නියමුවෙක් නියමයි කොළඹ වල අනිති දුව රයිට් නියමයි සුපිරි ගාල්ලේ අනිත් අම්මලා මයික් ඔෆ් කරගන්න චනුෂි දුව ගාල්ලේ චනුෂි දුව ඩොක්ටර් කෙනෙක්. ඩොක්ටර් කෙනෙක් සුපිරි ලිසාරා දුව මොනරාගල ඔය ඇහෙන්න කියන්නනේ ජවේ ඇහෙන්නේ මට දෙව්මිදුව මයික් ඔන් කරන්න එපා පුතේ රයිට් අපේ කෝ අපේ ලිසාරා දුව ඩොක්ටර් කෙනෙක්. yes ඩොක්ටර් කෙනෙක් තසාරා දුව ප්‍රින්සිපල් කෙනෙක්. ප්‍රින්සිපල් කෙනෙක් රයිට් නියමයි හොඳට ඉගෙනගෙන ටීචර් කෙනෙක් වෙලා විභාග ලියලා ඉහළට යන්න නියමයි ගාල්ලේ තරුණ පුතා ඉංජිනේර් කෙනෙක්. ඉංජිනේර් කෙනෙක් නියමයි සනුල් පුතා කොළඹ වල ආමි ඔෆිසර් කෙනෙක්. ආමි ඔෆිසර් කෙනෙක් සුපිරි දුලන්නේ අදුව ඩොක්ටර් කෙනෙක් ඩොක්ටර් කෙනෙක්. yes උදුත්තරා දුව එයා හොස්ට් කෙනෙක්. එයා හොස්ට් කෙනෙක් නියමයි කුරුණෑගල මෙතිල පුතා සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක්. සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් සුපිරි අනුජි දුව ටීචර් කෙනෙක් සුපිරි කෑගල්ලේ ගිහාරා දුව ඩොක්ටර් කෙනෙක්. ඩොක්ටර් කෙනෙක් ගම්පහ දෙව්මි දුව ඔක්කොගෙම අහන. ගම්පහ දෙව්මි දුව ලෝයර් කෙනෙක්. ලෝයර් කෙනෙක් අනුරාධපුර ආශිංශ පුතා ප්‍රොෆෙසර් කෙනෙක්. ප්‍රොෆෙසර් කෙනෙක් ඉගෙනගෙන ගිහින් කැම්පස් ගිහිලා ලෙක්චර් කෙනෙක් වෙලා සීනියර් ලෙක්චර් කෙනෙක් වෙලා ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ගම්පහ අනුදිදුව ඩොක්ටර් කෙනෙක් වෙන්න සර්. ඩොක්ටර් නොමිලේ කෙනෙක් නොමිලේ බෙහෙත් දෙනවා සරුත් දෙන්නම රයිට් නියමයි කුරුණෑගල අදීශ පුතා මල පාපය. අදීශ පුතා රයිට් කාටද කියන්න බැරුනේ පුරාවිද්‍යාඥයෙක් සර්. පුරා විද්‍යාඥයෙක් නියමයි චනුකිදුව ගාල්ලේ ඉංග්‍රීසි ටීචර් කෙනෙක් සර්. yes ටීචර් කෙනෙක් ඉංග්‍රීසි ටීචර් කෙනෙක් ආයෙ කවුද කියන්න බැරුනේ රිද්ම පුතා ගාල්ලේ රිද්ම පුතා ගගනගාමියෙක් සර්. yes ගගනගාමියෙක් යන්න දවසක නාසා ගිහිල්ලා නේද right තව කාටද කියන්න බැරුනේ ඔන්න right ඉතින් මේ හීනේ සැබෑ කරගන්නේ කොහොමද පුතාලා හිතනවද හිතන තරම් ලේසියෙන් ඔය ඉලක්කයට යන්න පුළුවන් කියලා ලේසි නෑ හැබැයි බැරි නෑ අනිවාර්යෙන්ම
විෂන් බෝඩ් එක හදන්නම ඕන. මෙන්න විෂන් බෝඩ් එකේ මැද ඔයා දකුණු වම් පැත්තේ යටම ශිෂ්‍යත්වය ලියලා නැත්තම් 200 marks grade 5 scholarship exam ලංකාවට විෂන් බෝඩ් උගන්වන්නේ මම විතරයි. මාව තමයි ට්‍රේනින් කරලා තියෙන්නේ. මං කතික පුහුණු උපදේශකවරයෙක්, විෂන් බෝඩ් උපදේශකවරයෙක්, ස්ටාර් ටයිම් ටේබල් උපදේශකවරයෙක්, හැම දෙයකම වැඩ ගන්න. right? O level A9යි A level 3As. විෂන් බෝඩ් එකේ සයිස් එක A3 A4 දෙකක්. විෂන් බෝඩ් එකේ උඩම ආය යන්න කැමති විශ්වවිද්‍යාලය. සර් ප්‍රෝග්‍රෑම් එකේදී කැම්පස් පෙන්නනවා. දකුණු පැත්තේ උපාධිය. ඔයාලා ඉගෙනගෙන ගන්න පුළුවන් ලොකුම දේ උපාධිය. ඔන්න ආයසරයක් කියනවා. මැද පුතා කවුද වෙන්නේ කියලා පේන්න ඕනේ. වම් පැත්තේ ඉසිරිදුව බලා ගන්න වම් පැත්තේ රිසල්ට්ස් කවුරු හරි ශිෂ්‍යත්වය ලියලා ඉවර නම් 100 marks for all subjects 100 marks මම තව ටිකකින් පෙන්නන්නම්. උඩම යන්න කැමති විශ්වවිද්‍යාලය උපාධිය යන්න කැමති රට හැම කෙනෙක්ම යන රට ගිහින් ආයෙ එන්න ඕනේ. ජපාන ගිහින් එන්න ඕනේ. ඇමරිකා ගිහින් එන්න ඕනේ. ඕස්ට්‍රේලියාවේ ගිහලා ඉගෙනගෙන හම්බ කරගෙන එන්න ඕනේ ලංකාවට. next ලස්සන ගයක් හදන්න. හොඳ වාහනයක් ගන්න. අවසානයේ මේ විෂන් බෝඩ් එක තියෙන්න ඕන. right. ඔන්න සර් පෙන්නනවා විෂන් බෝඩ් එක දිගට විශාල ප්‍රමාණයක් බලන්න ඔයාගේ විෂන් එක තියෙද කියලා. ඔයාගේ විෂන් එක තියෙද බලන්න. right. on software engineer, doctor, judge කෙනෙක්, engineer කෙනෙක්, judge කෙනෙක්, doctor කෙනෙක් අතනුත් අඳින්න පුළුවන්. හැබැයි කටුබලි බෑ ලස්සනට කරන්න. මෙන්න NASA යන්න කැමති කෙනෙක් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න යන්නේ යා. software engineer කෙනෙක්. එයාගේ ටාගට් එක පේනවද? නිකම්ම ෆොටෝ එක දාන්න බෑ. engineer කෙනෙක්, doctor කෙනෙක්, engineer කෙනෙක්. dancing වලින් යන්න කැමති. engineer කෙනෙක්, පශු වෛද්‍යවරයෙක්, ඩොක්ටර් කෙනෙක්, එනවුස කෙනෙක්, අර හිටියේ මෙතන නිවේදකයෙක් වෙන්න කැමති දුවෙක්. පයිලට් කෙනෙක්, මේ මෙතන හිටියා පයිලට් කෙනෙක් අද. ඩොක්ටර් කෙනෙක්, ඩාන්සින් වලින් යන්නත් කැමති, ඩොක්ටර් කෙනෙක් වෙන්නත් කැමති. ඩොක්ටර් කෙනෙක්, ඩොක්ටර් කෙනෙක්. එයා යන්න කැමති ජපාන් යුනිවර්සිටි එකකට දැක්කද? ඩොක්ටර් කෙනෙක්. මෙන්න ඉන්නවා එයා හොස්ටස් කෙනෙක් නේද? ඔයාගේ අනාගතේ බලන්න. දෙපාර හිතන්න එපා. මේ ෆෝසස් වල right ඔයාගේ හෙට දවස වෙනුවෙන් මේ බලන්න මේ පුතා ක්‍රිකටර් කෙනෙක් වෙන්නත් කැමති, ඉංජිනේර කෙනෙක් වෙන්නත් කැමති. ටීචර් කෙනෙක් වෙන්න ඉන්නවා. පර්යේෂකවරියක් ඉන්නවා. දෙපාර හිතන්න එපා. ඔයාගේ විෂන් බෝඩ් එක මේ විදිහට ලස්සනට හදලා මේ තියෙන ශිෂ්‍යත්වය ලියලා ඉවරයි මේ පුතා. 100 marks for all subjects. දැක්කද? ඉවරයි. right. chef කෙනෙක් ඉන්නවා. ඉතින් මේ සෑම විෂන් බෝඩ් බලන්න මේ 100 ගාණක් පේනවද මේ අප්පච්චි මේ ලංකාවේ දරුවෝ මේ 343 බලන්න මොකද්ද තියෙන්නේ කියලා. 343 වෙනි විෂන් බෝඩ් එක නිවේදිකාවක් ඉන්නේ. right 343 right තව යක් දහස් ගණන් තියෙනවා. right මේ 525 වෙනි එක right ටීචර් කෙනෙක් වගේ මේ right ආගේ විෂන් බෝඩ් එක හදලා හැකි ඉක්මනින් සර්ට් එවන්න. හැකි ඉක්මනින් විෂන් බෝඩ් එක ගැන මුකුත් දැනගන්න තියෙනවා නම් හෑන්ඩ් රේස් කරන්න. විෂන් බෝඩ් ගැන මොනවද දැනගන්න තියෙනවා නම් right කොළඹ වල නවිද පුතා අහන්න.
සර් ඒකේ අර මේ තිබ්බ නේද සර් මේ අර ජය විශ්වවිද්‍යාලවල ෆොටෝස් එතකොට මේ අර එක ෆොටෝස් ඒවා මේ සර් මේ ඒව මේ මොනවද තියෙනවද සර්? දැන් පුතාලට සර් දානවා මෙන්න මේ PDF 3 දානවා. 3ක් එවනවා පුතාලට. එවපුවාම පාට එක එඩිට් කරලා කැමති කැම්පස් එකක් එඩිට් කරලා දෙනවා. අපි ওই කම්පියුටර් කරන කෙනෙක් ගාවට ගියපු ගමන්ම බය වෙන්න එපා. පුතාලට එඩිට් දැන් මේක එවුවා කියමුකෝ. පාට ඕනේ කැම්පස් එක යුනිවර්සිටි ඔෆ් ජයවර්ධනපුර නෙමෙයි කෝ පේරාදෙණිය කියමුකෝ. ඒකට පේරාදෙණිය කැම්පස් එකේ ෆොටෝ එකක් මෙතෙන් දාලා දෙනවා. ඒක හදලා දෙනවා බය වෙන්න එපා. සිම්පල් දෙයක් ඒක. හරි? ආට ඕන කරන ප්ලේන් එක වෙනස් කර හැකි. මම මේක එවනවා. එවන එක පුතා එඩිට් කරලා ගන්න. හරි? අමාරු නෑ ඉන්ටර්නෙට් එකේ ඕන තරම් තියෙනවා ඈ. හරි? හදාගත්තා. රයිට්. ගම්පහ අනුදිදුව අහන්න. සර්ට ඒකේ වන්න ඕනේද සර් කරලා ඉවර වෙලා? දැන් මම පෙන්නුවේ අනිත් කට්ටිය එවලා තියෙනවා. එහෙනම් ඔයත් මට එවන්න. හරි? අනිවාර්යෙන් කියලා ඒකේ ෆොටෝ එකක් එවන්නේ. සර්ට එවන්නේ ෆොටෝ එකක්. දැන් මොකද ඔයාලා print out එක ගන්න ඕනේ මේ size A3 මේ තියෙන සර් ගාව එක. අරන් හොඳ කාඩ්බෝඩ් එක අලව ගන්න. මේ පැත්තේ ඉන්නේ ඉංජිනේර කෙනෙක්. මම මේ ඔයාලට පෙන්නන්නේ මේ හදලා තියෙන්නේ ලෝයර් කෙනෙක් ඉන්නවා. හරි? එතකොට මේක ගෙදර එල්ලලා තියෙන්න ඕනේ. ඔයාලට පේන්න ඕනේ. නිතර බලන්න ඕනේ ආගේ හීනය. ඔයා කවුද වෙන්නේ? ලස්සන්ට මේක තියෙන. මේකට කියන්නේ විෂන් බෝඩ්. මේක දිහා බලාගෙන ඉන්නකොට දවසක අනිවාර්යෙන් එයා වෙනවා. ඒකට අපි කියන්නේ the law of attraction ආකර්ෂණයේ නීතිය. right welcome. තව මොනවා හරි දැනගන්න තියෙන කාට හරි එහෙනම් අදින් පස්සේ මුණ ගැහෙනවා මේ ළඟ එන ඉරිදා එක්ක උදේ 10ට නැත්තම් හවස 2ට Zoom link එක group එකට දානවා. නැත්තම් හවස 7ට අපි අවුරුදු කාලේ ට්‍රේනින් වෙනවා. අවුරුද්දෙන් පස්සේ ඉස්කෝලේ යන්නේ සුපිරි කතිකයෙක් විදියට. මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මයික් ඔන් කරලා අහන්න. ඔබේ කණ්ඩායම නියම වැඩි ප්‍රශ්න අහන්නේ නැහැ මගේ. ඒ කියන්නේ ප්‍රශ්න නැහැ. ඒකයි. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. සුපිරි කතිකයෙක් වෙන්න. ආයිබෝවන්. ලෝකේ සුපිරිම ටැලන්ට් එක ආයි කරගන්න. ආයිබෝවන්. සුබ දවසක්. Right. Good night. Good night, sir. Right. Bye.